සාධනනාදරෙන් පිළිගන්න හැමදෙනාම ටොක් විත් චෙෆ් වැඩසටහනට ටික්ටොක් අපේ ලයිව් වැඩසටහනට. ඉතින් ෂෙෆ් ග්ලියම් සම්බන්ධලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ෂෙෆ් ග්ලියම් ඔයාවත් සාදරයෙන් ආදරෙන් Thank you පිළිගන්නවා so අපේ much වැඩසටහනට. ඇත්තටම මට කතා කරාට ඇත්තටම ෂෙෆ් එක්ක කතා කරන්න ලැබුණ එක ලොකු සතුටක්. අදට සරන් ගොඩක් වැදගත් වේ අපේ යං ජෙනරේෂන් නංගි ළමයිලාට ඕස්ට්‍රේලියාවට මූව් වෙන්න කොහොමද ඕස්ට්‍රේලියාවේ එඩියුකේෂන් පොසිබිලිටිස් වගේ දේවල් අපි ලීගල් දේවල් කතා කරන්නේ නැහැ මේ වැඩසටහනේ. ඇත්තටම ලීගල් මේ ෂෙයා කරන්නේ මගේ ජර්නි එක මගේ යාළුවෝ මේ කරපු දේවල් තමයි මම අද කට්ටියත් එක්ක ෂෙයා කරගන්නේ. කියන්නේ මම දන්න දේවල් අපි කරපු දේවල් එක්ස්පීරියන්ස් වලින් මට දැනගන්න හම්බෙච්ච දේවල් තමයි මම ෂෙයා කරන්න බලාගෙන ඉන්නේ. එතනින් එහාට මේ කරන්නේ ලීගල් ඇඩ්වයිස් දෙන එකක් නෙමෙයි. හැමෝටම මම ඒකයි ෂෙෆ්ට කිව්වේ. මමම කිව්වා ෂෙෆ්ට හැමෝටම කලින්ම ලයිව් එක පටන් ගන්න කලින් හැමෝටම කියන්න. අපි මේ කරන්නේ ලීගල් ඇඩ්වයිස් දෙන එකක් නෙමෙයි. ෂෙෆ් මට කතා කරා අපි කතා කරමු මෙහෙ කොහොමද ෂෙෆ් ලයිෆ් එක ඔයගොල්ලෝ ගෑනු ළමයෙක් විදිහට මොනවාද මෙහෙ ෆේස් කරන මොනවාද ඒකට කියන්නේ අපි මොනවාද අපි මොනවාද මෙහෙදී අපිට එන ප්‍රශ්න මොනවාද ඒවා ඔක්කොම කතා කරන්න තමයි ඇත්තටම අද අපි මේ ලයිව් එක දාගත්තේ. ඊට අමතරව මම කියන්න ලෑස්ති මම ඇත්තටම ලංකාවේදී මම ෂෙෆ් කෙනෙක් නෙමෙයි. මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තමයි ස්ටඩි කරලා ස්කිල් ඇසෙස්මන්ට් කරලා මෙහෙදී මම ෂෙෆ් කෙනෙක් වුණේ. ඉතින් මම ලෑස්ති ඒ ටික ෂෙෆ් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම ලංකාවෙන් මගේ යාළුවෝ ෂෙෆ්ලා මෙහෙට ආපු කට්ටිය ඉන්නවා. මොකද මම ලංකාවේදී හොටෙල් එකක වැඩ කරේ. ඇත්තටම ඔයාලට ගොඩක් හොටෙල් වැදගත් වේ එකේ අපි කතා කරන දේවල්. අනිවාර්යෙන්ම. මොකද ඇත්තටම හරි සතුටුයි කාට හරි උදව්වක් කරන් තියෙනවා නම් අපේ ගෑනු ළමයිට ස්පෙෂලි නේ අපේ ඉන්ඩස්ට්‍රි එකට ඉන්න ආසාවෙන් බලන් ඉන්න. ඒකට චෙෆ් කොහොමද ෆීල්ඩ් එකට එන්න ඇත්තටම උනේ? මම ඉස්කෝලෙන් අයින් වුණේ 2014. එතකොට තමයි අනවුන්ස් එතකොට මේ මට ලොකු ආසාවක් තිබ්බා ශංග්‍රීලා එකේ වැඩ කරන්න. එතකොට මට ආරංචි වුණා එකට ගන්න ලොකු ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන එහෙම කට්ටිය කියලා. ඊට පස්සේ මම ඒ ඩ්‍රීම් එක චුට්ටකට අයින් කරලා දාලා මම බැංක් එකක වැඩ කරා. ඊට පස්සේ මම ශංග්‍රීලා එකේ හොස්ටස් කෙනෙක් විදියට මගේ සෙකන්ඩ් ජොබ් එක ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ ශංග්‍රීලා එකේ ඉන්න හොස්ටස් කෙනෙක් විදියට මරීනා බීච් කොලම්බෝ හොස්ටස් කෙනෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සේ මම මැරි කරනවා. මැරි කරනත් එක ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට එන්න වෙනවා. ඉතින් එතන ඉඳන් තමයි මගේ ෂෙෆ් ජර්නි එක ස්ටාර්ට් වෙන්නේ. මට ඒ කියන්නේ F&B කට්ටිය වගේ නෙමෙයි ෂෙෆ්ලාට අර ඒක කියන්න තේරෙන්නේ හරි next level ඒ වගේ. කියන්නේ ඒක නෙක්ස්ට් හරි ලෙවල් නේ ආසයි ඒකයි. හිතුණා. කොහොමද ෂෙෆ් වෘත්තියට පාත ලැබුවේ? ඒ කියන්නේ කොහොමද ස්ටාර්ට් එක ගත්තේ ඕස්ට්‍රේලියාව වලින්? ඔස්ට්‍රේලියාවේදී මුලින්ම මම මෙහි ස්ටඩි කරන්න පටන් ගන්නවා. ඒ ස්ටඩි කරද්දි මට මගේ ලෝය කියනවා සිලෙක්ට් කරනවා මොනවාද කරන්න කැමති කන්ස්ට්‍රක්ෂන්ස්ද පේන්ටින්ග්ද කුකරිද කුකරි කියපු ගමන් අර එක කාලෙක තිබ්බ හීනේ ආයෙ ඔලුවට එනවා මම කුකරි කරන්න ඕනේ. මම ෂෙෆ් කෙනෙක් වෙන්න ඕනේ. හරි දැන් කාලේ ඇවිල්ලා දැන් හරි ඇට්ලීස්ට් මට ඒක අචීව් කරගන්න පුළුවන් නම් කියලා ඒතන හිටියා. ඒක නිසා මම එතනින් ජර්නි එක පටන් ගත්තා. එතකොට මම මුල ඉඳන්ම ස්ටඩි කරනවා. මම කලින් කරලා තිබ්බේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්. එතකොට මම මාරු කරනවා කමර්ෂල් කුකරි වලට. කමර්ෂල් කුකරි සර්ටිෆිකේට් level 3 4 diploma of hospitality management. මෙහෙ තව එකක් ලංකාවේ ඉන්න තියෙනවා. කෙනෙකුටත් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඊට පස්සේ කොමර්ෂල් කුක්කරි වගේ දේවල් ඉගෙන ගන්න ඔව් පුළුවන්. ලංකාවේ ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල තියෙනවා. හැබැයි මෙහෙමයි. දැන් මම ආයෙත් කියනවා මට ලීගල් ඇඩ්වයිස් දෙන්න බැහැ කාටවත්. මම කියන්නේ මම දන්න දේ සහ මගේ යාළුවෝ කරපු දේවල් මම කියන දේවල් වලින් දේවල් උඹලට විස්තර ගන්න පුළුවන් විස්තර දැනගන්න පුළුවන් මම මේ කියන දේවල් හරිද නැද්ද ලීගල් ඇඩ්වයිස් උඹලට මෙහෙ මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි හම්බෙලා ඒ දේවල් කන්ෆර්ම් කරගෙන එතනින් එහාට වැඩ ටික කරගන්න ටික මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා ලෝයර්ස්ලත් එක්ක කරගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ කොහොමද දැන් ඒ කියන්නේ ලංකාවෙන් මෙහෙට කවුරු හරි එන්න ඉන්නවා නම් එහෙම එද්දි ඒ කියන්නේ ඒක වයසත් එක්කත් සමහරක් වෙලාවට මම දන්න විදිහට ඩිපෙන්ඩ් වෙනවා. මොකද මම මගේ නංගිට ඇප්ලයි කරන්න හිටියා කමර්ෂල් කුකරි. එයාට කමර්ෂල් කුකරි සර්ටිෆිකේට් level 3 4 ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඇප්ලයි කරේ. හැබැයි එයාගේ වීසා එක රිජෙක්ට් වුණා. මොකද එයාගේ වයසත් එක්ක ඒ ටිකට ඇප්ලයි කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා තමයි මම අහද්දි හැමෝම කිව්වේ. ඒ කියන්නේ වයස නම් ෂෙෆ් කෙනෙක්ට අවුරුදු 2ක් 3ක් වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඉංග්ලිෂ් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ කියන්නේ ඉංග්‍රීසිත් ලොකුවට නෙමෙයි 36 each වගේ කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔප්ෂන්ස් තියෙනවා ඕස්ට්‍රේලියාවට එන්න ෂෙෆ් කෙනෙක් විදියට වැඩ කරන්න ඩ්‍රීම්ස් වලට යන්න අපිට එතනින් එහාට යනවා නම් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඊට පස්සේ එතනින් එහාට ස්ටඩි කරන්න පුළුවන් මේ හැම ලෙවල් එකකදීම දැන් අපි ෂෙෆ් කෙනෙක් විදියට දැන් සර්ටිෆිකේට් level 3 කරාම මම දන්න විදියට මෙහෙදි කුක් කෙනෙක් සර්ටිෆිකේට් level 4 එක ඉවර වුණාට පස්සේ ෂෙෆ් කෙනෙක්
ඊට පස්සේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක මොකද මම ඔක දැනගත්තේ මම වැඩ කරා එතකොට කිචන් හෑන්ඩ් විදියට හොටෙල් එකක මේ රෙස්ටොරන්ට් එකක ඒ රෙස්ටොරන්ට් එකේදී මම කොහමද සැලරි ඉන්ක්‍රීස්මන්ට් එකක් දෙන්න මම දැන් මෙච්චර කාලයක් මේක වැඩ කරනවා මට මෙච්චරයි සැලරි එක හම්බෙන්නේ කියලා මම ඉංග්‍රීසිත් එක්ක කතා කරද්දි මගේ ඕන මට කිව්වේ ඔයා සර්ටිෆිකේට් ලෙවල් 4 එක ගත් අරන් එන්න අරගෙන ඇවිල්ලා ඔයා මට ඒක හෑන්ඩ් ඕවර් කරපු දවසේ ඉඳන් ඊළඟ දවසේ ඉඳන් මම ඔයාගේ සැලරි එක ඉන්ක්‍රීස් කරනවා ඒ කියන්නේ මෙහි තියෙනවා ඒ කියන්නේ ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ස්ටෑන්ඩඩ් එකක් එකක් තියෙනවා. තියෙනවා ඒ වගේ. හරි. ගොඩාක් වෙලාවට එහෙමයි. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් වැඩ කරපු තැන්වල ගොඩාක් වෙලාවට එහෙමයි උනේ. දැන් නම් නැහැ. මොකද මම දැන් ටිකක් කල් මෙහි වැඩ කරන නිසා දැන් ඒ ඔක්කොම පහු කරලා එක්ස්පීරියන්ස් උත් අවුරුදු ගාණක් තියෙන හින්දා දැන් ගොඩාක් ලොකුවට මේ දේවල් මගේ අර කැරියර් එක පටන් ගද්දි තමයි අපි පාත් එක පටන් ගද්දි චුට්ටක් අමාරුයි කියනනේ හැමදේම කරගන්න. ඒ කියන්නේ අපි එතකොට ගොඩාක් වැඩ දාන්නේ නැහැ. කිචන් එකකට ගියාම මොනවද වෙන්නේ කියලා දාන්නේ නැහැ. අර ඒගොල්ලෝ කියලා දෙන ටික තමයි අපි කියන්නේ ද කරන්න දන්නේ. කියලා දෙන ඒවා ඉගෙන ගන්නවා මිස අපි අර වැඩ පෙන්වන්න දන්නේ නැහැ නේ කාලේ. දැන් අපි තැනකට ගියාම අපි දන්නවා කොහොමද කිචන් එකේ වැඩ කරන්න ඕනේ. අපි මෙහෙමයි මෙතන වැඩ කරන්න ඕනේ. මොකක්ද මේකට කරන්න ඕනේ. ඉතින් එතකොට අර අපිට සමහර කලට අපි කතා කරන විදිහෙන් අපිට ඒවා වෙනස් කරන්න පුළුවන්. හැමදේම පර්සනැලිටි එකට එක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. කියලා දෙන ඒවා ඉගෙන ගන්නවා මිස අපි අර වැඩ පෙන්වන්න දන්නේ නැහැ නේ කාලේ. ඉතින් එතකොට අර අපිට සමහර කලට අපි කතා කරන විදිහෙන් අපිට ඒවා වෙනස් කරන්න පුළුවන්. හැමදේම පර්සනැලිටි එකට එක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔව් රිසල්ට් එක ඇත්තටම very මම කියන්න important. ඕනේ ෂෙෆ් මට ලොකුවට එක්ස්පීරියන්ස් නැහැ. හැබැයි මේ තියෙන පොඩි එක්ස්පීරියන්ස් වලින් මම මේ කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් වලින් මෙච්චර කාලයකට පොඩි කාලයයි. මේ පොඩි කාලෙදි මට හම්බෙච්ච එක්ස්පීරියන්ස් වලින් මම කල්පනා කරේ ෂෙෆ් කතා කරාම يعني කාට හරි දෙයක් පුංචි දෙයක් හරි ගන්න පුළුවන් නම් ඒ මම කතා කරන්නේ නැත්තේ කියලා තමයි මම හිතුවේ. ඉතින් මම කියන්නේ මම දන්න මම එක්ස්පීරියන්ස් කරපු දේවල් ටික. එතනින් එහාට මම හොයලා බලලා විස්තර හොයලා බලලා එහෙම කියන්නේ නැහැ. මම දන්න ටික විතරයි ෂෙෆ් ඒ එක්ක කියන්නේ දැන් ෂෙයාර් එඩියුකේටඩ් කරන්නේ. ෂෙෆ්ලා තමයි ඉන්නේ. එඩියුකේටඩ් ප්‍රොෆෙෂනල් ස්ටාෆ්ස්. මෙහි ගොඩාක් වෙලාවට කිචන් එකක වැඩ කරනවා අනිත් කිචන් එකක විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ හැම ජොබ් එකකම වගේ ඒ ෆීල්ඩ් එකට අදාළ වෙච්ච සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් ගිහිල්ලා අපිට ඕන ඕන විදියට ගිහිල්ලා ළමයිකවත් බලා ගන්න බෑ. ඒකට වෙනම සර්ටිෆිකේට් එකක් තියෙනවා චයි මොකද යා වගේ. චයිල්ඩ් සර්ටිෆිකේට් මොකක් හරි ඒ වගේ මොකක්ද කාඩ් එකක් තියෙනවා. ඒක ගන්න ඕනේ. තව වයිට් කාඩ් කියලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන්ස් කරන කට්ටියට ඒ කාඩ් එක තියෙන්න ඕනේ වැඩ කරන්න. ෆෝක්ලිෆ්ට් වදින කටියට ඒ ලයිසන් එක ගන්න ඕනේ. එහෙම නිකන් කාටවත් ගිහලා ඕනවට එපාවට ජොබ් එකක් කරන්න බෑ. හැම කෙනෙක්ටම දැන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කරන්න උනත් ඒකට ලයිසන් එකක් තියෙනවා. RSA. ඒ ලයිසන් එක ගන්න ඕනේ. දැන් අපි කමර්ෂල් කුකරි සර්ටිෆිකේට් ලෙවල් 3 4 කරද්දී ඒ RSA එක අපි ෂෙෆ්ලටත් උගන්වනවා. ඒව ඔක්කොම RSA ඉන්ක්ලූඩ් කියන්නේ අපේ මොකද්ද? ඒ කියන්නේ හැසප් වගේ දෙයක්ද? responsible service of alcohol. ඔය ඇල්කොහොල් ගැන තමයි එහෙම එකක් මට මතක විදියට. ඇල්කොහොල් ගැන ඇල්කොහොල් අපිට දැන් අපි කොලෙජ් එකේ අපිට කරද්දි හරි ඒක ෂෝක්. අපිට ඩ්‍රාමා එකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඇල්කොහොල් දීපු කෙනෙක් ආවම කොහොමද අපි ආට ට්‍රීට් කරන්නේ? ෂෙෆ් කෙනෙක් වුණත් කොහොමද හැන්ඩල් කරන්නේ ඒගොල්ලොන්ව? ඒ හැමදේම කියලා දෙනවා. ඉතින් ඒකෙදි හරි. ප්‍රශ්න තියෙනවා පේපර් එකක් දෙනවා ඊට පස්සේ ස්ටෑන්ඩඩ් පේපර් එකක් එනවා ඒ පේපර් එක අපි ලියන්න ඕනේ ලියලා ඒක පාස් වුණොත් විතරයි අපිට ඒ RSA සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ ඒ කියන්නේ එක්ස්පීරියන්ස් තියෙන ෂෙෆ් මෙහෙමයි කෙනෙක් එහෙම ඕස්ට්‍රේලියාවට එහෙම આવොත් කරන කොහොමද? එක අපේ කැරියර් පාත් එකට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් හැබැයි දැන් ඔය හිතන්න දැන් ෂෙෆ් හිතන්නකෝ දැන් අපේ ලංකාවෙන් 482 වීසා එකෙන් ගොඩාක් ෂෙෆ්ලා ඉන්නවනේ කියන්නේ එහෙම පිට රටවල් වලින් ගොඩාක් එක්ස්පීරියන්ස් තියන් ඇති එහෙම ඇත්තට මෙහි දැන් අනිත් රටවල් වලත් එක්ක බලද්දී ඕස්ට්‍රේලියාවේ මම දකින විදියට ලොකුවට අර පොසිෂන්ස් වලට යන ලොකු අමාරුවක් නෑ. ඒ කියන්නේ එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක් වෙන්න එකත් සමහර කලාවට ඒක හරි ලේසි. ඒ කියන්නේ ඔය අපිට වැඩ දන්නවා නම් දැන් අද කොමි එකේ ඉඳලා ඔයාට වැඩ කරන්න දන්නවා නම් ගිහිල්ලා ඔයාට ෂෙෆ් දිපාටි වෙන්න පුළුවන්. එහෙම. ඒ කියන්නේ මෙහි ගොඩාක් වෙලාවට ෂෙෆ් හොටෙල්ස් වලට වඩා රෙස්ටොරන්ට්ස් කැෆේස් තමයි ගොඩාක් වෙලාවට අර තියෙන්නේ. අපේ ලංකාවෙන් එන ඉන්දියාවෙන් එන ගොඩාක් කට්ටිය වැඩ කරන්නේ රෙස්ටොරන්ට්ස් වල. මොකද හොටෙල්ස් වල වැඩ මම දකින විදිහට හරි ලේසි. සිස්ටම් එක කියන්නේ ෂෙෆ්ලාට වගේ. රෙස්ටොරන්ට් අරුණහම. ඒ කියන්නේ හොටෙල්ස් වල තියෙනවා. හොටෙල්ස් දැන් ඇත්තටම ඕස්ට්‍රේලියාව වගේ මං හිතනවා අනිත් රටවල් එහෙමයි කියලා. ඒ කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සු කරන්නේ නැති ජොබ් වලට තමයි මේ රටේ ඉන්න මිනිස්සු ඉමිග්‍රන්ට්ස්ලා හොයන්නේ. වැඩට ගෙන්නන්න කට්ටිය හොයන්නේ. ඉතින් දැන් මෙහි ඉන්න දැන් මෙහි ෆේස්ට්‍රි ෂෙෆ්ස්ලා ඒ ෆේස්ට්‍රි ෂෙෆ්ලාට තමනි PR එකට ඇප්ලයි කරන එකත් එච්චර ලේසි දෙයක් නෙමෙයි. 482 වීසා එකෙන්වත් ෆේස්ට්‍රි ෂෙෆ් කෙනෙක්ට මම දන්න විදියට එන්න බෑ. ඒ කියන්නේ හොයලා පේස්ට්‍රි බලන්න ෂෙෆ් මම වේකන්සිස් දන්න අඩුයි. විදියට. මොකද මගේ යාළුවෙක් ස්ට්‍රගල් කරනවා තාම ඉන්න.
එයා ෆේස් ෂෙෆ් කෙනෙක්. එයාට කියලා තිබ්බනම් බැහැ ඒ කියලා. කියන්නේ පේස්ට්‍රි ෂෙෆ්ලට අම් ඔපචුනිටිස් අඩුයි කියන්නේ ඕස්ට්‍රේලියන්ස් ඒ කියන්නේ ලෝකල්ස්ලා එකන්නේ පේස්ට්‍රි එකන මෙහි ගොඩක් කට්ටිය එකන මෙහි නොස්ට්‍රේලියන්ස් කලා ගොඩක් වෙලාවට ඒ ෆිල්ඩ් එක ස්ටඩි කරනවා. ගොඩක් කට්ටිය ආසයි කේක් එක හදන්න ලේසි. අතරම ගොඩක් කට්ටිය කැමති නැහැ නේද ගින්දරේ පිච්චෙන්න, දුම කාගෙන වැඩ කරන්න, අමාරු වැඩ, සැටර්ඩේ සන්ඩේ ගොඩක් වෙලාවට වැඩ කරන්න තියෙන්නේ. පේස්ට්‍රි කියන ජොබ් එක හරි ඊසි කියලා හිතනවා මට මෙහි. මොකද හරි මම දැකපු තැන් එක ඒකේ ඒ කියන්නේ දැන් මම වැඩ කරලා තියෙන තැන් එක ඒගොල්ලන්ට තියෙන ෂිෆ්ට් එකේ ඉඳන් හැමදේම ෆ්ලෙක්සිබල්. අනිත් එක් ගහලා තියලා ෆ්‍රීස් හරි චිලර් එකේ දාලා හරි යන්න හරි බලහන්න පේස්ට්‍රීස් වගේ දේවල් නේ. එකේ ඉන්න කට්ටිය තමයි ඒව අරගෙන ප්ලේට් අප් කරලා පාස් කරන්නේ. ඔව් ඇත්තටම ෂෙෆ් අපි ආයෙ මතක් කරන්න ඕනේ මම මේ කරන්නේ ලීගල් ඇඩ්වයිස් දෙන එකක් නෙවෙයි. මට පර්සනලි හම්බෙච්ච එක්ස්පීරියන්ස් එතකොට මගේ යාළුවන්ට අපි කතා බහ කරද්දි මට ඒගොල්ලෝ කියන කතා තමයි අද මම උඹලත් එක්ක ෂෙයා කරගන්න. එතනින් එහාට ලීගල් ඇඩ්වයිස් දෙන එකක් නෙමෙයි. ලීගල් ඇඩ්වයිස් ඕන නම් ගිහිල්ලා ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් එතකොට ඒජන්ට් කෙනෙක් හම්බ වෙලා දැන් මගෙන් ඇත්තටම අපි කතා කරන දේවල් වලින් ඔයගලට ගොඩක් දේවල් ලයිෆ් එකට ගන්න පුළුවන්. මොනවාද ඇත්තටම ෂෙෆ් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඕස්ට්‍රේලියාවට බලාගෙන ඉන්න ආසාවෙන් ඉන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ඇත්තටම ගොඩක් දේවල් අපේ කතා බහින් ගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා අපි කියනවා හරිද නැද්ද ලීගල් ඇඩ්වයිස් ටික ඔක්කොම ඒජන්ට් කෙනෙක් ලෝයර් කෙනෙක් එක කතා බහ කරලා ඊටු වැඩ ටික කරගන්න පුළුවන්. අපි මේ කරන්නේ අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න එක. ස්ටඩි ප්‍රොසෙස් එකෙන් පස්සේ ඇක්චුවල් ෂෙෆ් කෙනෙක් හැටියට වැඩ කරන්න කොයි කාලයක් යනවද? මට ඔක්කොම අවුරුදු 2යි කියන්නේ මං හිතන්නේ ස්ටුඩන්ට් වීසා එකට එද්දි මට හරියට මතක නැහැ ටික කාලෙකට කලින් හින්දා අවුරුදු 2ක් අනිවාර්යෙන් ස්ටඩි කරන්න ඕනේ කියලා මොකක් හරි ඒ වගේ එකක් තිබ්බා. ඒක තමයි මම බන්ඩල් කරලා අරන් තියෙන්නේ commercial cookery certificate level 3 for diploma of hospitality management. diploma of hospitality management එක මම ස්ටඩි කරන් තිබ්බේ මාස 6යි. ඒ මාස 6න් පස්සේ ඊට පස්සේ ඒ කාලය ඇතුළත අපිට ෂෙෆ් කෙනෙක් වෙන සර්ටිෆිකේට් ලෙවල් 4 එක ඉවර වෙන්නේ අපි WBT කියලා අපිට ලොකු පොතක් හම්බ වෙනවා. පිටු 1000ක් විතර තියෙනවා. අපි යන්න ඕනේ කොයි හරි කිචන් එකක පඩියට හරි නැත්නම් වොලන්ටියර් ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකක් වැඩ කරන්න ඕනේ. වගේ. ඒ වැඩ කරන ගම ඉන්ටර්න්ෂිප් එක. ඒ වගේ. ඉන්ටර්න්ෂිප් එකමයි හැබැයි අපි කියන්නේ WBT එක කියලා. ඉතින් ඒ පොත සම්පූර්ණ කරන්න ඕනේ. අපි අපේ හෙඩ් ෂෙෆ්ට හරි අපේ ඉන්චාර්ජ් හරි කියලා සූ ෂෙෆ් කවුරු හරි අපේ ඕන කාට හරි අත්සන් කරන්න පුළුවන් පොතේ අපි අද මේ දේවල් කරා අපි අද මේ දේවල් ඉගෙන ගත්තා එතකොට අපි අද ඉගෙන ගත්තේ මොනවාද එහෙම තමයි ඒක. පාඩියට හරි වොලන්ටියර් හරි කොහොම හරි වැඩ කරලා තමයි තියෙන්න ඕනේ. කියන්නේ කිචන් හෑන්ඩ් විදියට වැඩ කරත් ප්‍රශ්නයක් නැහැ. ෂෙෆ් කෙනෙක් කුක් කෙනෙක් කිසිම පොසිෂන් එකක් බලන්නේ නැහැ. හැබැයි අපි වැඩ කරලා තියෙන්න ඕනේ කිචන් එකක. ඒකෙත් තිබ්බ මට මතක විදියට සර්විස් ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක කරලා තියෙනවනේ, ලන්ච් එක කරලා තියෙනවනේ, ඩිනර් එක කරලා තියෙනවනේ. පැය 264 hours හරි ඔන්න ඔය වගේ පැය ගානක්. කියන්නේ මාස 3ක් හරි 4ක් හරි මම මතක විදිහට මට හරියට මතක නැහැ දැන් ටික කාලයක් ඉඳලා. ඒ වුණාට කොහොමද මාස 3ක් 4ක් වගේ තමයි වැඩ කරන්න තිබ්බේ. ඔය වගේ කාලයක් වැඩ කරලා ඒ පොත සම්පූර්ණ කරලා දුන්නාට පස්සේ තමයි අපේ සර්ටිෆිකේට් ලෙවල් 4 එක කම්ප්ලීට් කියලා සර්ටිෆිකේට් එක දෙන්නේ. එතකන් අපිට සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ නැහැ. මම දන්නේ අනිත් කොලෙජස් වල කොහොමද කියලා. මම ස්ටඩි කරේ කොලෙජ් එකක යුනිවර්සිටි එකක නෙමෙයි. එතකොට මට කොලෙජ් එකෙන් හම්බුනේ අර විදියට. ඒ කියන්නේ අපි සර්ටිෆිකේට් පොත දුන්නා. ඒක බාර දීලා අපිට ක්ලියරන්ස් ඔක්කොම හම්බුනාට පස්සේ තමයි ඒ සර්ටිෆිකේට් එක කියන්නේ යුනිවර්සිටිස් වල හරි ස්කූල් වල හරි මික්ස් එකේ ලෝකල්ස්ලා ඉන්නවද හැමෝම ඉන්නවා. ඕස්ට්‍රේලියන්ස්ලා? හැමෝම ඉන්නවා. හැබැයි ශ්‍රීක් අපි අසයින්මන්ට් කරන්න ඕනේ. මම කොහොම හරි අපි ඒ කියන්නේ අපි අසයින්මන්ට් එකක් ෆේල් වුණොත් ඒක ලේසි නෑ. ඒ කියන්නේ ඒක අපිට ආයෙ කරන්න නම් රීඅසයින්මන්ට් වලට අපි සල්ලි ගෙවන්න ඕනේ. ලොකු ගාණක් ගෙවන්න ඕනේ අපිට එහෙම කරන්න උවමනාවක් තියනවා නම්. එහෙම කරලා මගේ කොහොම හරි එක ලෙසන් එකක මගේ ප්‍රශ්න දෙකක් කන්ටිනියස්ලි වැරදිලා අපිට දෙසරයයි දෙන්නේ රීසබ්මිට් කරා. ඒ කියන්නේ එක සැරයක් කරාට පස්සේ ආයෙ එක සැරයයි දෙන්නේ රීසබ්මිට් කරන්න. වැරදි ප්‍රශ්න දෙනවා ආයෙ කියන්නේ ආයෙ කරන්න කියලා. එහෙම වැරදුනොත් අපි ඒ කියන්නේ දෙවෙනි පාරක් දාලා වැරදුනොත් ඊට පස්සේ එක සැරයයි ඊට පස්සේ දෙන්න එක සැරයයි. ඒ එක සැරෙන් අපි හරියට කරන්න ඕනේ අසයින්මන්ට් එක. ඒ වගේ අපි කොලෙජ් එකේ චුට්ටක් ස්ට්‍රික්ට්. තමක් ඉවර වෙද්දිම ඒ පාඩමෙන් අසයින්මන්ට් එකක් එනවා. එහෙම මට මතක විදිහට ඇත්තටම එහෙම එකක් තිබ්බේ නැහැ. ඔව්. ඇත්තටම එහෙම එකක් තිබ්බේ නැහැ අපි. අර එක පාඩමක් ඉවර වෙද්දි තමයි අපිට අසයින්මන්ට් එකක් දෙන්නේ මේ පාඩම කරලා අපිට ප්ලැට්ෆෝම් එකක් තිබ්බා. ඒ කියන්නේ ඒකට ඔන්ලයින් ගිහිල්ලා අපි අසයින්මන්ට් එක සබ්මිට් කරන්න ඕනේ. දැන් කොමර්සල් කුකරි වගේ කරනවා නම් ඒ වගේ සිලබස් එක හැම ස්කූල් එකේම එක වගේද? සිලබස් එක එකයි ඕන කොලෙජ් එකක. හැබැයි මං හිතනවා අසයින්මන්ට්ස් නම් ටිකක් එහෙට මෙහෙට වෙනවා. ඒ කියන්නේ එකම අසයින්මන්ට් එක නෙමෙයි හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ලැබෙන්නේ කියලා මං හිතනවා.
මම ඇත්තටම ඒක දන්නේ නෑ හරියටම. මොකද මගේ යාළුවෙක් ඒ දවස්වල මගේ යාළුවෙක් මාත් එක්කම ස්ටඩි කරේ වෙන කොලෙජ් එකක. හැබැයි අපි දෙන්නටම හම්බෙලා තිබ්බ එකම අසයින්මන්ට් එක නෙමෙයි. ඒක තමයි මං කිව්වේ මොකද වෙන එයා හැබැයි ඒ දවස්වල කර කර හිටියේ සර්ටිෆිකේට් 3. ඒත් මං එයා මොකද අපි දැන් සමහර කලට අපිට ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ. අනේ මට මේ ප්‍රශ්නේ දන්නේ නැහැ මේ උත්තරේ කියන්න පුළුවන්ද කියලා අනේ ඉතින් ඒකට මම උත්තර හොයලා තියෙනවා. ඉතින් එයා දන්නේ නැති දෙයක් මට කියලා දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු වැඩක් නේ. ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ හරි උදව්වක් වගේනේ. කවුරු හරි ඇත්තටම කවුරු හරි ස්ට්‍රගල් කරන හින්දානේ කෝල් එකක් දාලා අහන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම දන්නේ නැහැ. චුට්ටක් දන්නවා නම් මට උත්තරයක් දෙන්න. මොකද ඒ දවස්වල දැන් chat GPT ආරාම ඒවා තිබ්බර අපි කරන දවස්වල ඒවා එච්චර ෆේමස් නෑ අහන්න කෙනෙක් හිතනවා. ඉතින් යාළුවෝ කෝල් කරලා අහනවා මාකි මම මේක දන්නේ නැහැ. මේකට උත්තරේ දන්නවද? එහෙම අහුවම ඉතින් මම ඉතින් හොයනවා. එතකොට තිබ්බේ නෑ. ඒකයි මම එහෙම කිව්වේ. ඒ කියන්නේ ෆීමේල් ෂෙෆ්ලත් ගොඩක් ගොඩක් ස්ටඩි මගේ කොලෙජ් කරනවලු. එකෙත් මගේ ගොඩාක් යාළුවෝ හිටියේ. අපේ බොයිස්ලට වඩා ගර්ල්ස් තමයි ගොඩක් ස්ටඩි කරේ. ඒ කියන්නේ මෙහෙමයි ෂෙෆ්. ඇත්තටම සමහරක් වෙලාවට සමහරව ආසාවෙන් ස්ටඩි කරනවා. ඇත්තටම මම කරන්නේ ආසාවෙන්. මට ඒ කාලේ ඉඳන්ම මම හිටපු ඉන්ඩස්ට්‍රි එකත් එක්ක මට ලොකු ආසාවක් තිබ්බා. හරි මම ෂෙෆ් කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි සමහරු කරනවා වීසා එක නිසා මම මෙතන ඩිපෙන්ඩ් වෙන්න මම මෙතන ඉන්න ඕනේ. මම ෂෙෆ් කෙනෙක් වුණොත් තමයි මට මෙතන ඉන්න පුළුවන් කියන අයිඩියා එකකින් සමහරු කරනවා. ඉතින් සමහරුන්ට අකමැත්තෙන් වුණත් කරන්න වෙනවා. මොකද අපේ ගර්ල්ස්ලා සමහරක් වෙලාවට හරි ආසයිනේ ලස්සනට ඉන්න. ක්‍රීම් ටිකක් ගාලා මේකප් ටිකක් දාගෙන මොකක් හරි ලස්සන ඇඳුමක් ඇඳගෙන එතකොට සමහරක් හරියට කිචන් එක සෙට් වෙන්නේ නැහැ. පිච්ච දුම් ගහනවා කියන්නේ ඉන්නේ ආයේ නෑ. මට අඩියක්වත් ඇතුළට එන්න බෑ වගේ කට්ටිය ඉන්නවනේ. ඉතින් එහෙම අර ආසාවෙන් කරොත් ඇත්තටම හැමදේම ආසාවෙන් කරොත් කිසිම ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. අර අකමැත්තෙන් කරොත් කරගෙන යන්න හරි අමාරුයි. මේ ස්පෙෂලි මේ ජොබ් එක මම දකින විදිය. මගදී හැලුණ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. මාරු නෑ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් ආසාවෙන් කරොත් තමයි මේක කරන්න පුළුවන් නැත්නම් හරි අමාරුයි. මම දකින විදිහට මම දන්නේ අතට මට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ අනිත් කන්ට්‍රීස් එක බලද්දී. දැන් මට එක්ස්පීරියන්ස් තියෙන්නේ ඕස්ට්‍රේලියාව විතරයි. ඉතින් මෙහෙ මම දකින විදිහට දැන් මම ලංකාවේ දැකලා තියෙනවා අපේ ෂෙෆ්ලා වැඩ කරනවා. හැබැයි හාත්පසින්ම වෙනස්. මොකද මෙහි රෙස්ටරන්ට් අනික සර්විස් එක මාර හෙන කොහොමද කියන්නේ මාර ෆාස්ට් හෙන ක්වික් අපි වැඩ කරන්න ඕනේ. පිස්සෝ වගේ යක්කු වගේ වැඩ කරන්න ඕනේ සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට 200 300 ෆස්ට් සීටින් සෙකන්ඩ් සීටින් කියලා නෝ. ඉක්මනට ඒවා ඔක්කොම කරන්න ඕනේ. ලේසි නෑ. අමාරුයි. ගෙදරෙදි කකුල් පන නෑ රිදෙනවා. ඉතින් ඕව දරා ගන්න පුළුවන්කමක් තියෙන්නත් ඕනේ වැඩ කරද්දි මේ ෆීල්ඩ් එකේ. ගෑනු ළමයි පිරිමි ළමයි කියලා නෑ. හැම දෙයකම ට්‍රක්කි නම් ගෑනු ළමයි පදිනවා පිරිමි ළමයි පදිනවා. එහෙම කියලා නෑ. ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම එක විදියට කියලා තමයි මෙහි සලකන්නේ. බබාලා නෑ ඇත්තටම. ඇත්තටම ෂෙෆ් මෙහෙදි කිසිම අර ගෑනු ළමෙක් කියලා ඔයාට උස්සන්න බෑනේ. එහෙම ඇත්තටම මට ඒ වගේ අර ලංකාවේ අපේ වැඩ කරද්දී අපිට මොකක් හරි බරක් උස්සන්න අමාරු නම් ගොඩක් කල් වෙලාවට අවිල්ලා ඉන්න මම මොකක් කරන්නම් කියලා අපේ ඇත්තටම අපේ ෂෙෆ්ලා කතා කරන වෙලාවල් තියෙනවානේ. අපේ යාළුවෝ කියන වෙලාවල් තියෙනවා. හැබැයි මෙහි අර අපි වැඩ කරන්නේ ගොඩාක් වෙලාවට පිට රටවල් වල එක එක රටවල් වල මිනිස්සුත් එක්ක එක එක ඒ කියන්නේ එක එක ගති පැවතුම් මේ මිනිස්සුන්ට තියෙන්නේ. එතකොට අර අපි සමහරක් වෙලාවට අපිට ලංකාවේ සෙට් එකක් එක්ක වැඩ කරන සපෝට් එක ලැබෙන්නේ නැහැ කිචන් වලදී. ඒ කියන්නේ එක එක ගති පැවතුම් මේ මිනිස්සුන්ට තියෙන්නේ. එතකොට අර අපි සමහරක් වෙලාවට අපිට ලංකාවේ සෙට් එකක් එක්ක වැඩ කරන සපෝට් එක ලැබෙන්නේ නැහැ කිචන් වලදී. කරන තැන් ඇති කරන එහෙම තියෙන හොඳ ටීම් වර්ක් එකක් තියෙන එහෙම තැන් ඇති. හැබැයි හැමතැනම නැහැ. ඒකයි මම අයිඩියා කරන්නේ. ඒක හැමතැනම නැහැ. ඩිස්ක්‍රිමිනේෂන් වගේ දේවල් තියෙනවද? ඒ කියන්නේ නැෂනලිටි එකට ඒ කියන්නේ ස්කින් කලර් එකට වගේ. තියෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ කියන්නේ මම හිතනවා ඒක ඕනම රටක තියෙනවා කියලා. සමහරක් අය පාටට හරි ප්‍රශ්න ඒ වගේ ඒවා නැත්තේ නැහැ. එහෙම නැහැ කිව්වොත් මම කියන්නේ බොරුවක්. සමහරක් වෙලාවට අර ඒ කියන්නේ ඇත්තටම අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මෙහෙත් එහෙම තමයි. ඒ කියන්නේ හැමතැනම නෑ. එක වෙනස්. ඉතින් අපිට හම්බෙන එක එක මිනිස්සුත් එක්ක අපිට ඒ කියන්නේ අපිට හම්බෙන එක එක මිනිස්සුත් එක්ක ඒ දේ වෙනස් වෙනවා. සමහර කිචන් වල හැමෝම හරි ෆ්‍රෙන්ඩ්ලි, හරි ලස්සනට අපිට ඔළුව ක්ලීන් එකේ තියාගෙන වැඩ කරන්න පුළුවන්, නිදහසේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි සමහර කිචන් වල එහෙම නෑ. ඒ රටේ කට්ටිය විතරයි ඒගොල්ලෝ එක පැත්තක්, අපි මෙහෙම ඉන්න ඕනේ, අපි ඒගොල්ලෝ යටතේ වැඩ කරන්න ඕනේ. ඒ වගේ තැන් තියෙනවා නැත්තේ නැහැ. එතකොට ඕක තමයි ඉතින් මේ තත්ත්වේ. අපි ලංකාවේ කට්ටියත් එක්ක මම මගේ ෆස්ට් ජොබ් එකේ වැඩ කරලා තියෙනවා. මේ මිනිස්සු මට හම්බෙච්ච කට්ටිය හරි හොඳ කට්ටියක් වෙන්නේ නැති. මම ඒ දවස්වල කිචන් හෑන්ඩ් කවුරුත් ඒ විදියට මගේ පළවෙනි ජොබ් එකේ ඇසුරුන්නේ නැහැ. හැබැයි මගේ
දැන් ජොබ් එකට කලින් ජොබ් එකේ වැඩ කරද්දී පිස්සෝ වගේ. මන් දන්නේ නැහැ මිනිස්සු සමහරක් වෙලාවට අර ගෙවල් වල ප්‍රශ්න. ඇත්ත ඉතින් මං සමහරක් වෙලාවට මගේ හස්බන්ඩ්ටත් කියනවා මගේ ඔළුව කන්න එපා. මම වැඩට යන්න කලින් මම නිදහසේ යන්න ඕනේ. මට ගෙදර ප්‍රශ්න එතනට අරන් යන්න බෑ. ඇත්තටම අපි අර අපේ මූඩ් එකත් එක්ක සමහරක් වෙලාවට අපි වැඩ කරන්න ගියාම අපේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස් ඉතින් එතකොට අපි අපේ මූවමන්ට්ස් ඉතින් හැමදේම වෙනස් වෙනවා. දැන් අපි සමහරක් වෙලාවට හිතන්නේ අපේ මේ එක්ස්ප්‍රෙෂන්ස් තව මිනිස්සෙක්ට කරදරයක් වෙනවා කියන එක. දැන් මම හරියට හිතනවා ඒක මම මෙයාට කියන්නේ නෑ මම වැඩට යන කලින් කූල් මම සින්දුවක් අහලා මම පාඩුවේ මගේ වැඩට ගිහිල්ලා මොකද ඇත්තටම මම දැන් කරන ජොබ් එක උනත් අපි মালටි ටාස්කින් වෙන්න ඕනේ. එක දැන් මේ එක දෙයක් කරලා අපිට බලන් ඉන්න බෑ තව දෙයක් කරන්න ඕනේ ගමම්ම. තව දෙයක් කරන්න ඕනේ. සමහරක් වෙලාවට ජොබ්ස් 3 4 5 එක වෙලාවෙ කරන්න වෙන වෙලාවක් තියෙනවා. එතකොට අපේ මොලේ හරියට තියෙන්න ඕනේ. මොලේ ප්‍රශ්නත් එක්ක අපි වැඩ කරන තැනට ගියොත් අපිට මේ වැඩේ ඇත්තටම හරියට කරගන්න වෙනවා. මම හිතනවා ෂෙෆ්ටත් ඒ එක්ස්පීරියන්ස් එක හොඳටම ඇති කියලා. අවශ්‍ය කනම ඊටත් වඩා ඇත්තටම මෙහෙ මම දන්නේ නැහැ. මට ඇත්තටම ලංකාවේදී මේ ෆීලිං එක ඇත්තටම ඇවිල්ලා නැහැ. මොකද දැන් මෙහෙ ආවට පස්සේ අපි කොච්චර මහන්සි වුණත් end of the week අපේ අතට salary එකේදී මාරම happy. කියන්නේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ලොකු ගාණක් අතට එද්දී හරි සතුට යන්නේ. දැන් ඇත්තටම අපි මේ වගේ රටවල් වලට ඇවිල්ලා ඇත්තටම මේ කන්නේ කට්ටක්නේ. අපේ ආදරේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා හැමෝගෙම අයින් වෙලා අපි ඇත්තටම මේ කරන්නේ ලොකු කැපකිරීමක් නේ. අපේ හීන නිසාමනේ අපි ඇත්තට මේ වගේ රටකට ඇවිල්ලා වැඩ කරන්නේ. ඉතින් ඇත්තට end of the week අපේ අතට salary එක හම්බ වෙද්දි මේ වගේ රටවල් වල ඇත්තටම හරිම සතුටුයි. මොකද ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන්. ලයිෆ් වර්ක් බැලන්ස් එක කොහොමද ඕස්ට්‍රේලියාව වල? ඒ ගැන මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? ඇත්තටම ඒක හරි අමාරුයි. මමත් ෂෙෆ් කෙනෙක් වුණ දවසේ ඉඳන්ම try කරන්නේ life එක balance කර යන්න. කියන්නේ දැන් මං කරන job එකට යද්දිත් මම මෙහෙ පැය 8යි කියලා කියනවා ගොඩාක් වෙලාවට වැඩ කරන්න පුළුවන්. ඒ වුණාට දැන් මම දන්නේ මේ මෙල්බන් වල හැබැයි ඒක අඩුයි. මම කලින් හිටියේ මෙල්බන් වල දැන් ඉන්නේ පර්ත් වල. එතකොට පර්ත් වල මම දැන් මෙහෙ ඇවිල්ලා ඉන්ටර්විව් යන ගොඩාක් රෙස්ටොරන්ට්ස් වල ඒගොල්ලෝ කියන්නේ උදේ පැය 4ක් විතර කරලා මැදින් බ්‍රේක් එකක් දෙනවා. පැය 2ක 3ක 4ක වගේ බ්‍රේක් එකක් තියලා ආයෙ හවස සර්විස් එකට ෂෙෆ්ලා ඉන්න ඕනේ. එතකොට අර දවසම ඉවරයි රෙස්ටොරන්ට් එකක ඒ වගේ රෙස්ටොරන්ට් එකක වැඩට ගියොත්. අර සාමාන්‍යයෙන් දැන් ෂෙෆ් ඇහුවා ෂෙෆ්ගේ ප්‍රශ්නේ තිබ්බේ මම අම්මා කෙනෙක් එහෙම වුණොත් දරුවෝගේ වැඩ තියෙයි මට ගෙදර වැඩ කරගන්න තේරෙන්නේ හොදන්න වලං හොදන්න ගෙදර යන්න ඒ වගේ වැඩත් එක්ක කොහොමද බැලන්ස් කරගන්නේ කියලානේ. එහෙම වුණොත් ෂෙෆ් ඔප්ෂන්ස් තියෙනවා නැත්තේ නෑ. හැබැයි ඒ වගේ ඔප්ෂන් එකක් හොයාගන්න එක හරි අමාරුයි. ඒ කියන්නේ දැන් අපිට අම්මා කෙනෙක් වුණ දවසට මෙහෙ ඔප්ෂන්ස් නැත්තේ නෑ. ඒ කියන්නේ දැන් අපිට වෙන්න පුළුවන් චයිල්ඩ් කෙයාර් ෂෙෆ් කෙනෙක්. එතකොට දරුවවත් එක්කන් ගිහිල්ලා අපිට ළමයාවත් චයිල්ඩ් කෙයාර් එකකින් තියාගෙන අපිට චයිල්ඩ් කෙයාර් එකේ වැඩ කරන ගමන් එහෙම ඔප්ෂන්ස් මේ රටේ තියෙනවා. හැබැයි ඒ වගේ එකක් හොයාගන්න එක ලේසි නෑ. අපි මහන්සි වෙන්න ඕනේ. අපි හොයන්න ඕනේ. ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ ෆුල් ටයිම් ෂෙෆ් දැන් කසින්ට කියනවා ෆුල් ටයිම් ෂෙෆ් මෙහි තියෙනවා කැෂුවල් එතකොට පාර්ට් ටයිම් ෆුල් ටයිම්. ෆුල් ටයිම් ෂෙෆ් කෙනෙක් අනිවාර්යයෙන්ම 38 to 40 hours වැඩ කරන්න ඕනේ. එතනින් එහාට වැඩ කරන hours වලට මෙහි OT ගෙවනවා. per week. per week. per week ඒ ගාන වැඩ කරන්න ඕනේ අනිවාර්යෙන්. එතනින් එහාට කරොත් ගොඩාක් වෙලාවට පඩිය වැඩිපුර ගෙවනවා. එහෙම නැත්නම් ඒවා annual leave වලට count වෙනවා එහෙම. ඉතින් අර විදිහට කතා කරද්දී දැන් මෙහි දැන් කැෆේස් තියෙනවා ෂෙෆ්. කැෆේස් වල එතකොට රෙස්ටොරන්ට්ස් වල කැෆේස් ගොඩාක් වෙලාවට තියෙන උදේවරුේ. දැන් ගෑනු කෙනෙක්ට දැන් මම හරි ආසයි කැෆේ එකක වැඩ කරන්න. මොකද වැඩ ටිකක් වැඩි. හොටෙල්ස් එක ගද්දී වැඩ චුට්ටක් වැඩි. හැබැයි රෙස්ටොරන්ට් එක ගත්තී මට දැනෙන විදිහට කැෆේස් වල වැඩ චුට්ටක් අඩුයි. ඒ කියන්නේ කැෆේස් තියෙන්නේ මැද. රෙස්ටොරන්ට් මම ඇත්තටම හරි ආසයි හොටෙල් එකක වැඩ කරන්න. හැබැයි හොටෙල්ස් වල ගොඩක් වෙලාවට ෂිෆ්ට් එක දැන් මං කලින් හොටෙල් එකක වැඩ කරද්දී ඒ හොටෙල් එකේ ෂිෆ්ට් මාරු වෙනවා. රොටේට් වෙනවා හැම වෙලාවෙම අපිට එකම තැන ඉන්න දෙන්නේ නැහැ. අපි අද බ්‍රෙක්ෆාස්ට් කරොත් හෙට ඩිනර් සර්විස් කරන්න ඕනේ. එහෙම තියෙනවා. අපිට ඕන වුණොත් එහෙම දෙන එක හරි අඩුයි. ඉතින් එතකොට අර අපිට ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕයි කියන එක හරි අමාරුයි. අනිත් එක සැටර්ඩේ සන්ඩේ වීකෙන්ඩ්ස් නිවාඩුවක් ගන්න ඕයි කියන්නේ මේ හරි අමාරු දෙයක්. ඒක හීනකින්වත් කරන්න බෑ. මම මගේ කලින් ජොබ් එකකිනුත් අයින් වුණා. මොකද මම වැඩ පටන් ගන්නවා උදේ 10ට මම වැඩ ඉවර කරන්නේ රෑ 10ට. එතකොට හස්බන්ඩ් ගෙදර එනවා හවස 3ට. එතකොට අපි දෙන්න හම් වෙන්නේ රෑට විතරයි. රෑ 10න් පස්සේ. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා මම දවසම වැඩ. හස්බන්ඩ් ගෙදර.
එහෙමත් නැති තරම් ඒ ජොබ් එක කරද්දි. මම සැටර්ඩේ සන්ඩේ දවසම වැඩ. හස්බන්ඩ් සැටර්ඩේ සන්ඩේ ගෙදර. ඒ කියන්නේ අපි දෙන්න හරි ආසයි ට්‍රැවල් කරන්න. අපි දෙන්න කැම්පින් යන්න ආසයි. අපි දෙන්න ඇවිදින්න ආසයි. හම්බෙන පොඩි විනාඩිය හරි අපි දෙන්න ඇවිදින්න තියනවා නම් ඒක තමයි අපි දෙන්නගේ ආසම දේ. කෑම කඩේකට යන්න. ඉතින් එහෙම අර සමහරක් වෙලාවට අපේ හීන වෙනුවෙන් ඇත්තටම අපිට කැප කරන්න දේවල් තියෙනවා. ඒක තමයි ඉතින් කැප කරපු දේවල්. ලොකු කාලයක් එතන වැඩ කරා. වැඩ කරලා තමයි ඒ කියන්නේ කොවිඩ් එක ඇත්තටම ඒගොල්ලෝ අපිව ජොබ් එකෙන් අයින් කරා. ඒ දවස්වල ජොබ් තිබ්බෙත් නෑනේ කියන්නේ. ඒ දවස්වල මම ට්‍රේනි. එතකොට අර හිටපු හොඳම කට්ටියව තියාගෙන ඒ දවස් මම පාර්ට් ටයිම් හිටියේ. එතකොට ඔක්කොමලා ෆුල් ටයිම් කට්ටියව තියාගෙන අපිව අයින් කරලා දැම්මා. ඒක හින්දා ඊට පස්සේ මම එහෙමම නැවතුණා. තව වෙන ජොබ් එකක් ගත්තා. පුළුවන්. ඒත් මම try කරේ කොහොම හරි හස්බන්ඩ් එක චුට්ටක් ඉන්න කාලේ වෙන් කරගන්න. හැබැයි ඒක ලේසි නෑ. ඒ කියන්නේ අපිට ඕන අපි හිතන විදියටම හැමදේම හම්බ වෙන්නේ නෑ. හැබැයි අපිට චුට්ටක් බැලන්ස් කරගන්න පුළුවන් විදියට මොනාම හරි කරගන්න. ඒ කියන්නේ උත්සාහ කරොත් බැරි කමක් නෑ. දැන් වැඩ කරන ජොබ් එකට ගියේ යද්දි කියලා ගියේ මට අනිවාර්යෙන් වීකෙන්ඩ් ඕෆ් එකක් ඕනි කියලා දෙන්නම් කියලා ගත්තා. හැබැයි සමහරක් වෙලාවට හම්බ වෙනවා හැම මාසෙම හම්බ වෙන්නේ නෑ ඒක. සමහරක් වෙලාවට දෙනවා සමහරක් වෙලාවට නෑ. ඉතින් මෙහෙමයි අපිට කියන්න පුළුවන් මට මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපේ හෙඩ් ෂෙෆ්, එක්සිකියුටිව් ෂෙෆ් එක්ක. ඒ කියන්නේ හැමදේම ඉතින් අර අන්ඩර්ස්ටෑන්ඩින් මනුස්සෙක් හම්බුනොත් අපිට තේරුම් ගන්න පුළුවන් මනුස්සෙක් හම්බුනොත් අනිවාර්යෙන්ම අපිට හෙල්ප් කරනවා නැත්තේ නැහැ. ඉතින් හැමතැනම එහෙමයි මං හිතනවා. මොකද මනුස්සකම කියන එක තියෙනවා මනුස්සෙක්ට අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් මේ මනුස්සයා මේ වගේ දෙයක් එක්ක ස්ට්‍රගල් කරනවා. ඇත්තටම අපි මේ රටවල් වලට ආවම ගොඩක් වෙලාවට අර තනි වෙලා ඉන්නවානේ. ගොඩක් වෙලාවට අපිට කවුරුත් නැහැ. යාළුවෙක් හම්බෙන්න යන වෙලාවක් නැහැ. යාළුවෙක් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඉන්නෙත් හස්බන්ඩ් විතරයි. ඒකට හස්බන්ඩ් එකත් චුට්ටක් කතා බහ කරන්න එළියට යන වෙලාවක් හම්බුනේ නැත්නම් ඇත්තටම අපි පිස්සෝ වෙනවා වගේ. ඇත්තටම මගේ ලයිෆ් එකේත් ඒ වගේ කාලයක් තිබ්බ නැත්තේ නෑ. බොරු කියන්න ඕනේ නෑ. ලයිව් එකකට ඇවිල්ලා මම මෙහෙමයි මෙහෙ ඉන්නේ මෙහෙමයි මෙහෙ ඉන්නේ කියලා කිව්වොත් ඉස්සරහට එන්න ඉන්න මිනිස්සු නොදැන ඇවිල්ලා මගදී ඇලිලා යනවා. හැබැයි කවුරු හරි මේ දේවල් දැනගෙන આવොත් මම හිතනවා ඒගොල්ලන්ට ලොකු ගමනක් මේ ෆීල්ඩ් එකේ යන්න පුළුවන් කියලා. ලංකාවේ දැකලා තියෙනවා අපි ෂෙෆ්ලා වැඩ කරනවා. හැබැයි හාත්පසින්ම වෙනස්. මොකද මෙහි රෙස්ටරන්ට් අනික සර්විස් එක මාර හෙන කොහොමද කියන්නේ මාර ෆාස්ට් හෙන ක්වික් අපි වැඩ කරන්න ඕනේ. පිස්සෝ වගේ යක්කු වගේ වැඩ කරන්න ඕනේ සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට 200 300 ෆස්ට් සීටින් සෙකන්ඩ් සීටින් කියලා නෝ. ඉක්මනට ඒව ඔක්කොම කරන්න ඕනේ. ලේසි නෑ. අමාරුයි. ගෙදර එද්දි කකුල් පන නෑ රිදෙනවා. ඉතින් ඕව දරා ගන්න පුළුවන්කමක් තියෙන්නත් ඕනේ වැඩ කරද්දි මේ ෆීල්ඩ් එකේ. එහෙමයි. මෙහෙ පැය 8යි කියලා කියනවා ගොඩාක් වෙලාවට වැඩ කරන්න පුළුවන්. ඒ වුණාට දැන් මම දන්නේ මේ මෙල්බන් වල හැබැයි ඒක අඩුයි. මම කලින් හිටියේ මෙල්බන් වල. දැන් ඉන්නේ පර්ත් වල. එතකොට පර්ත් වල මම දැන් මෙහෙ ඇවිල්ලා ඉන්ටර්විව් යන ගොඩාක් රෙස්ටොරන්ට්ස් වල ඒගොල්ලෝ කියන්නේ උදේ පැය 4ක් විතර කරලා මැදින් බ්‍රේක් එකක් දෙනවා. පැය 2ක 3ක 4ක වගේ බ්‍රේක් එකක් තියලා ආයෙ හවස සර්විස් එකට ෂෙෆ්ලා ඉන්න ඕනේ. එතකොට අර දවසම ඉවරයි රෙස්ටොරන්ට් එකක ඒ වගේ රෙස්ටොරන්ට් එකක වැඩට ගියොත්. අර සාමාන්‍යයෙන් දැන් ෂෙෆ් ඇහුවා ෂෙෆ්ගේ ප්‍රශ්නේ තිබ්බේ මම අම්මා කෙනෙක් එහෙම වුණොත් දරුවෝගේ වැඩ තියෙයි මට ගෙදර වැඩ කරගන්න තේරෙන්නේ හොදන්න වලං හොදන්න ගෙදර යන්න ඒ වගේ වැඩත් එක්ක කොහොමද බැලන්ස් කරගන්න කියලානේ. එහෙම වුණොත් ෂෙෆ් ඔප්ෂන්ස් තියෙනවා නැත්තේ නෑ. හැබැයි ඒ වගේ ඔප්ෂන් එකක් හොයාගන්න එක හරි අමාරුයි. ඒ කියන්නේ දැන් අපිට අම්මා කෙනෙක් වුණ දවසට මේ ඔප්ෂන්ස් නැත්තේ නෑ. ඒ කියන්නේ දැන් අපිට වෙන්න පුළුවන් චයිල්ඩ් කෙයා ෂෙෆ් කෙනෙක්. එතකොට දරුවවත් එක්කන් ගිහිල්ලා අපිට ළමයාවත් චයිල්ඩ් කෙයා එකකින් තියාගෙන අපිට චයිල්ඩ් කෙයා එකේ වැඩ කරන ගමන් එහෙම ඔප්ෂන්ස් මේ රටේ තියෙනවා. හැබැයි ඒ වගේ එකක් හොයාගන්න එක ලේසි නෑ. අපි මහන්සි වෙන්න ඕනේ. අපි හොයන්න ඕනේ. ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. يعني ෆුල් ටයිම් ෂෙෆ් දැන් පසින්ද කියනවා ෆුල් ටයිම් ෂෙෆ් මෙහි තියෙනවා කැෂුවල් එතකොට පාර්ට් ටයිම් ෆුල් ටයිම්. ෆුල් ටයිම් ෂෙෆ් කෙනෙක් අනිවාර්යයෙන්ම 38 to 40 hours වැඩ කරන්න ඕනේ. එතනින් එහාට වැඩ කරන hours වලට මෙහි OT ගෙවනවා. per week. per week ඒ ගාන වැඩ කරන්න ඕනේ අනිවාර්යෙන්. එතනින් එහාට කරොත් ගොඩාක් වෙලාවට පඩිය වැඩිපුර ගෙවනවා. එහෙම නැත්නම් ඒවා annual leave වලට count වෙනවා එහෙම. ඉතින් අර විදියට කතා කරද්දි දැන් මෙහි දැන් කැෆේස් තියෙනවා ෂෙෆ්. කැෆේස් වල එතකොට රෙස්ටොරන්ට්ස් වල කැෆේස් ගොඩාක් වෙලාවට තියෙන උදේවරුේ. දැන් ගෑනු කෙනෙක්ට දැන් මම හරි ආසයි කැෆේ එකක වැඩ කරන්න. මොකද වැඩ ටිකක් වැඩි. හොටෙල්ස් එක ගද්දී වැඩ චුට්ටක් වැඩි. හැබැයි රෙස්ටොරන්ට් එක ගත්තී මට දැනෙන විදිහට කැෆේස් වල වැඩ චුට්ටක් අඩුයි. ඒ කියන්නේ කැෆේස් තියෙන්නේ මැද. රෙස්ටොරන්ට් මම ඇත්තටම හරි ආසයි හොටෙල් එකක වැඩ කරන්න. හැබැයි හොටෙල්ස් වල ගොඩක් වෙලාවට shift එක
එක එක දැන් මං කලින් හොටෙල් එකක වැඩ කරද්දී ඒ හොටෙල් එකේ shift මාරු වෙනවා. rotate වෙනවා හැම වෙලාවෙම අපිට එකම තැන ඉන්න දෙන්නේ නැහැ. අපි අද breakfast කරොත් හෙට dinner service කරන්න ඕනේ. එහෙම තියෙනවා. අපිට ඕන වුණොත් එහෙම දෙන එක හරි අඩුයි. ඉතින් එතකොට අර අපිට ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕයි කියන එක හරි අමාරුයි. අනිත් එක Saturday Sunday weekends නිවාඩුවක් ගන්න ඕයි කියන්නේ මේ හරි අමාරු දෙයක්. ඒක හීනකින්වත් කරන්න බෑ. මම මගේ කලින් ජොබ් එකකිනුත් අයින් වුණා. මොකද මම වැඩ පටන් ගන්නවා උදේ 10ට මම වැඩ ඉවර කරන්නේ රෑ 10ට. එතකොට හස්බන්ඩ් ගෙදර එනවා හවස 3ට. එතකොට අපි දෙන්න හම්බ වෙන්නේ රෑට විතරයි. රෑ 10න් පස්සේ. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා මම දවසම වැඩ. හස්බන්ඩ් ගෙදර. ඒවත් නැති තරම් ඒ ජොබ් එක කරද්දි. මම සැටර්ඩේ සන්ඩේ දවසම වැඩ. හස්බන්ඩ් සැටර්ඩේ සන්ඩේ ගෙදර. කියන්නේ අපි දෙන්න හරි ආසයි travel කරන්න. අපි දෙන්න කැම්පින් යන්න ආසයි. අපි දෙන්න ඇවිදින්න ආසයි. හම්බෙන පොඩි විනාඩිය හරි අපි දෙන්න ඇවිදින්න තියනවා නම් ඒක තමයි අපි දෙන්නගේ ආසම දේ. කෑම කඩේකට යන්න. ඉතින් එහෙම අර සමහරක් වෙලාවට අපේ හීන වෙනුවෙන් ඇත්තටම අපිට කැප කරන්න දේවල් තියෙනවා. ඒක තමයි ඉතින් කැප කරපු දේවල්. ලොකු කාලයක් එතන වැඩ කරලා තමයි ඒ කියන්නේ කොවිඩ් එක ඇත්තටම ඒගොල්ලෝ අපිව ජොබ් එකෙන් අයින් කරා. ඒ දවස්වල ජොබ් තිබ්බෙත් නෑනේ කියන්නේ. ඒ දවස්වල මම ට්‍රේනි. එතකොට අර හිටපු හොඳම කට්ටියව තියාගෙන ඒ දවස් මම පාර්ට් ටයිම් හිටියේ. එතකොට ඔක්කොමලා ෆුල් ටයිම් කට්ටියව තියාගෙන අපිව අයින් කරලා දැම්මා. ඒක හින්දා ඊට පස්සේ මම එහෙමම නැවතුණා. තව වෙන ජොබ් එකක් ගත්තා. පුළුවන් ඒත් මම try කරේ කොහමද හස්බන්ඩ් එක චුට්ටක් ඉන්න කාලෙ වෙන් කරගන්න. හැබැයි ඒක ලේසි නෑ. ඒ කියන්නේ අපිට ඕන අපි හිතන විදියටම හැමදේම හම්බ වෙන්නේ නෑ. හැබැයි අපිට චුට්ටක් බැලන්ස් කරගන්න පුළුවන් විදියට මොනාම හරි කරගන්න. ඒ කියන්නේ උත්සාහ කරොත් බැරි කමක් නෑ. දැන් වැඩ කරන ජොබ් එකට ගියේ යද්දි කියලා ගියේ මට අනිවාර්යෙන් වීකෙන්ඩ් ඕෆ් එකක් ඕනි කියලා දෙන්නම් කියලා ගත්තා. හැබැයි සමහරක් වෙලාවට හම්බ වෙනවා හැම මාසෙම හම්බ වෙන්නේ නෑ ඒක. සමහරක් වෙලාවට දෙනවා සමහරක් වෙලාවට නෑ. ඉතින් මෙහෙමයි අපිට කියන්න පුළුවන් මට මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපේ හෙඩ් ෂෙෆ් එක්සිකියුටිව් ෂෙෆ් එක්ක. ඒ කියන්නේ හැමදේම ඉතින් අර අන්ඩර්ස්ටෑන්ඩින් මනුස්සෙක් හම්බුනොත් අපිට තේරුම් ගන්න පුළුවන් මනුස්සෙක් හම්බුනොත් අනිවාර්යෙන්ම අපිට හෙල්ප් කරනවා නැත්තේ නැහැ. ඉතින් හැමතැනම එහෙමයි මං හිතනවා. මොකද මනුස්සකම කියන එක තියෙනවා මනුස්සෙක්ට අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් මේ මනුස්සයා මේ වගේ දෙයක් එක්ක ස්ට්‍රගල් කරනවා. ඇත්තටම අපි මේ රටවල් වලට ආවම ගොඩක් වෙලාවට තනි වෙලා ඉන්නවානේ. ගොඩක් වෙලාවට අපිට කවුරුත් නැහැ. යාළුවෙක් හම්බෙන්න යන වෙලාවක් නැහැ. යාළුවෙක් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඉන්නෙත් හස්බන්ඩ් විතරයි. ඒකට හස්බන්ඩ් එකත් චුට්ටක් කතා බහ කරන්න එළියට යන වෙලාවක් හම්බුනේ නැත්නම් ඇත්තටම අපි පිස්සෝ වෙනවා වගේ. ඇත්තටම මගේ ලයිෆ් එකෙත් ඒ වගේ කාලයක් තිබ්බ නැත්තේ නෑ. බොරු කියන්න ඕනේ නෑ ලයිව් එකකට ඇවිල්ලා මම මෙහෙමයි මෙහෙ ඉන්නේ මෙහෙමයි මෙහෙ ඉන්නේ කියලා කිව්වොත් ඉස්සරහට ඉන්න මිනිස්සු නොදැන ඇවිල්ලා මගදී ඇලිලා යනවා. හැබැයි කවුරු හරි මේ දේවල් දැනගෙන આવොත් මං හිතනවා ඒගොල්ලන්ට ලොකු ගමනක් මේ ෆීල්ඩ් එකේ යන්න පුළුවන් කියලා. ඔව් ෂෙෆ් මම මුලින්ම මේ දේවල් කියන්න කලින් මම ආයෙත් කියන්නම් මම මේ කරන්නේ ලීගල් ඇඩ්වයිස් දෙන එක නෙමෙයි. මම ඇත්තටම මේ මං එක්ස්පීරියන්ස් කරපුවා සහ මගේ යාළුවෝ මේ මෙච්චර කාලයකට මගේ යාළුවන්ට වෙච්ච දේවල් ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් වලින් ගත්ත දේවල් අපි කතා බහ කරද්දි මට දැනගන්න හම්බෙච්ච දේවල් තමයි මම මේ ෂෙයා කරන්නේ. ඉතින් ෂෙෆ් අහපු ප්‍රශ්නෙට යද්දි මෙහෙ එන්න පුළුවන් ෂෙෆ් ස්ටඩි කරලා ඊට පස්සේ ෂෙෆ් කෙනෙක් වෙන්න එහෙම පාත්වේ එකක් තියෙනවා. හැබැයි මම දන්න විදිහට මම කලින්ත් කිව්වා ඒක වයසත් එක්ක ඩිපෙන්ඩ් වෙන වෙලාවල් තියෙනවා. මොකද මම කිව්වා කලින් ඉන්සිඩන්ට් එකක් මට වෙච්ච. ඉතින් ඇප්ලයි එන්න පුළුවන් කමර්ෂල් කුකරි 3 4 ඩිප්ලෝමා ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් එතකොට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා මේ වගේ ඒවා ස්ටඩි කරන්න මෙහෙට එන්න පුළුවන්. ඒ through ගිහිල්ලා ඊට පස්සේ අපි මෙහෙදී අනිවාර්යෙන් ෂෙෆ් කෙනෙක් වෙද්දී ස්කිල් ඇසෙස්මන්ට් එකක් තියෙනවා. ස්කිල් ඇසෙස්මන්ට් එක කරන්න ඕනේ අපි. ස්කිල් ඇසෙස්මන්ට් එක කරන්න අපි පැය 1460 ඔන්න ඔය වගේ පැය 1400 ගාණක් කවර් කරන්න ඕනේ. ඒකෙනු පැය 863 hours 863 hours එක තැනක වැඩ කරලා තියෙන්න ඕනේ. මගේ ස්කිල් ඇසෙස්මන්ට් එකේ මට ආයේ ටික කාලයක් මුල ඉඳන් එක තැනක වැඩ කරන්න වුණා. මොකද මම 700 ගාණක් කරලා තියෙදි පැය 700 ගාණක් කරලා තියෙදි ඒතනින් අයින් වුණා. මොකද මම දැනන් හිටියේ නෑ එහෙම රූල් එකක් තිබ්බයි කියලා. මම මගේ ඒජන්ට්ගෙන් ඇහුවා, මගේ ලෝයර්ගෙන් ඇහුවා. හැබැයි කවුරුත් ඒ ගැන දැනන් හිටියේ නෑ. අන්තිමට මම ස්කිල් ඇසෙස්මන්ට් එකේ ප්‍රැක්ටිකල් එකට අපි ඒක කරද්දී ප්‍රැක්ටිකලි අපි බලන්න එසෙස් කෙනෙක් එනවා. ඇවිල්ලා අපි කිචන් එකේ ඇත්තටම වැඩ කරනවද? අපි කොහොමද වැඩ කරන්නේ? අපිට ඇත්තටම ෂෙෆ් කෙනෙක් වෙන්න අපි සුදුසුද? ප්‍රශ්න අහනවා. කියන අපි මෙච්චර කාලෙකට ඉගෙන ගත්ත දේවල් cool room temperature boards ගැන hazards ගැන එතකොට තියෙන standards අරවා මේවා හැමදේම හොයනවා මම කොහොමද වැඩ කරන්නේ ඉතින් ඔය වගේ ලොකු process එකක් තියෙනවා කියන්නේ chef කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ ඒක ලේසි නෑ අනිත් එක තමයි chef කෙනෙක් උනත් මේක දිගටම ඉන්න එක ලේසිත් නැහැ
හරි අමාරුයි. හැබැයි මේවා දැනගෙන ඔළුව හදාගෙන આવොත් යන්න හරි ලේසි. මම ගොඩක් දැකලා තියෙනවා කට්ටිය තැනින් තැනට බොහොම ඉක්මනින් මාරු වෙනවා. ඒකට මොකද්ද හේතුව? ගොඩාක් වෙලාවට අපේ ලංකාවේ කට්ටියට තියෙන මේන් ඉෂුව එක තමයි වීසා එක. සමහරක් කට්ටිය මං කියන්නේ හැමෝම නෙමෙයි. සමහරක් කට්ටියට දැන් මම වගේ කට්ටියට වීසා එක නිසා කාලින් කාලෙට පොඩි කාලෙට රෙස්ටොරන්ට්ස් මාරු කරන්න වුණා. මාරු වෙන්න වුණා. හැබැයි ගොඩාක් කට්ටිය එක එක දේවල් ඉගෙන ගන්න කැමතියි. ඒ කියන්නේ මෙහි තියෙන දැන් ඔස්ට්‍රේලියාව කියන්නේ ගොඩාක් එක එක ජාතිය රටවල මිනිස්සු ජීවත් වෙන රටක්. මෙහි තියෙනවා ගොඩාක් රෙස්ටොරන්ට් එක ජාතියේ රෙස්ටොරන්ට් තියෙනවා. එතකොට ඔපචුනිටිස් ගොඩක් තියෙනවා ගිහිල්ලා ඔතෙන්ටික් කෑම හදන විදිය ඉගෙන ගන්න. පාකිස්තානි කෑම ඉගෙන ගන්න ආසයි නම් ඒ වගේ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. තායි කෑම, චයිනීස් කෑම, එතකොට ෆිලිපීන්ස්, කොරියන් මේ හැම එකක්ම මෙහි තියෙනවා. එතකොට දැන් සමහරක් අය ඉගෙන ගන්න ආසාව නිසා චේන්ජ් කරනවා. නැත්නම් සමහරක් අය වීසා පර්පසස් අකමැත්තෙන් වුණත් චේන්ජ් කරන්න වෙනවා සමහරක් කට්ටියට. නැත්නම් වැඩ කරන තැන්වල ප්‍රශ්න ඉතින් එක එක රීසන්ස් තියෙනවා එක එක්කෙනාට. ඉතින් නැහැ. සාමාන්‍ය ස්ටඩි පීරියඩ් එකෙන් පස්සේ ස්පොන්සර් කෙනෙක් වීසා වලට හොයාගන්න කොච්චර කාලයක් යනවද? අවුරුද්දක් දෙකක් කියන්නේ කොහොමද ඒක? අනිවාර්යයෙන්ම. කාලේ කියන්න බෑ. ඒක ඩිපෙන්ඩ් අපි අද ඉඳලා අපි හෙට ගන්නවා කියලා අපි මෙච්චර එක්ස්පීරියන්ස් තියෙනවා අපි එලිජිබල් කියලා හිතුවත් වීසා එක දාලා එන්න වෙලාවක් යනවා. ඒක ප්‍රොසෙස් වෙන්න කාලයක් යනවා. ඒත් එක්කම සමහරක් වෙලාවට අපි ප්ලෑන් කරන දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ. ඇත්තටම දැන් මම ප්ලෑන් කරන් හිටියා මෙච්චර කාලයක් හරි මේ කාලෙ වෙද්දි මම අද මං හරිනම් මගේ ප්ලෑන් එක අනුව මම අද PR. හැබැයි එහෙම කරන්න අපිට ලේසි නැහැ. දැන් සමහරක් වෙලාවට දැන් මම ගත්තොත් මම මගේ කතාව කියන්නම් දැන්. මම වැඩ කරා මෙල්බන් වල තැනක. මගේ වීසා එක ඉවර වෙන්න මාස 2ක් විතර තියලා මගේ එම්ප්ලොයි කිව්වා කොයිවත් යන්න එපා මම ඔයාලට ස්පොන්සර් කරනවා. මම ඔයාලට ස්පොන්සර් කරනවා කොයිවත් යන්න එපා. මම ඒ දවස්වල යන්න try කරා නිව් සවුත් වේල්ස් ඒ වගේ ස්ටේට් එකකට මාරු වෙලා මොනා හරි ඒ ස්ටේට් එකකින් වීසා එකක් ඒ කියන්නේ මගේ ඕන් වීසා එකක් දාගන්න පුළුවන් නම්. මෙහි තියෙන එක වීසා කැටගරිස්. එතකොට මම try කර ඉඳි මගේ ඕන කෙනෙක් නෑ ඔයා යන්න එපා. අපි ඔයාලට කරන්නම්. මේ කාලෙදි ලං වෙලා මතක් කරගන්න. මාස 3ක් කියද්දි මම චුට්ටක් බිසි මම මාස 2ක් කියලා මතක් කරගන්න. මාස 2ේදී කියද්දි අම්මට කිව්වේ මට මේ වෙලාවේ කරන්න පුළුවන් කමක් නෑ. ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. යාළුවන්ට කෝල් කරා. ඇත්තටම යාළුවෝ ඉන්නේ හින්දා අද දැන් මේ කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් යාළුවෝ නිසා. යාළුවන්ට කෝල් කරනවා මට ඒ දන්න කියන අයට ඒ දවස් ටිකේ මායි හස්බන්ඩ් නිකන් වලි හැම වෙලාවෙම ගෙදර ප්‍රශ්න රණ්ඩු ඒ කියන්නේ අපි දෙන්නවත් පෙන්වන්න බැරි තරමට අපි දෙන්න ස්ට්‍රෙස් හරි ප්‍රශ්න ගොඩක හිටියේ. මොකද වීසා එකක් දැන් ඇත්තටම අපි හීන මල්ලක් පොඩි වෙනන්නේ මේ වගේ රටකට එද්දීන්නේ. අපි එතකොට කාර් එකක් අරගෙන මෙහි හොඳ ලොකු කාර් එකක් අරගෙන ලොකු ගාණක් ගෙවලා මෙහි සෙටල් වෙන්න ඕනේ කියලා අපි ගෙයකට ගිහිල්ලා ගෙදර බඩු අරගෙන මට දුකම මං ගෙදරට හරි ආසාවෙන් බඩු ගත්තේ. ඒ ඔක්කොම හදලා දාලා මට මෙහෙට එන්න උනා. හරි දුකයි ඉතින් අර ආසාවෙන් දේවල් ගත්තී ඒව නැති වෙද්දි හරි අමාරුයි දරා ගන්න. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. මුලින්ම ඇත්තටම මම කරයි ගර්ල්ස් බලන් ඉන්නවා කියන්නේ ඔය ලොකු බඩු ගෙවල් වලට ගන්න යන්න එපා දැම්ම PR එකක් ගන්නකම් ඇත්තට. නෑ ඇත්තටම කියන්නේ ගන්න එපා. හරි දුකයි මොකද අපි දන්නේ නැහනේ අපිට ඇත්තටම අපි එකනම ඉඳීද දැන් අපි රෙන්ට් එකට ගියකට ගියත් ගර්ල්ස් හරි කැමතියි ගෙදර ලස්සනට තියාගන්න යන්න කවුරු හරි ගෙදරට එනවා නම් මම තකහණී ගිහලා තව මොකක් හරි අලුත් වීදුරු ප්ලේට් ස්කෝප් අරන් එනවා. ඉතින් ඒව ඔක්කොම විකුණනවා. මොකද අපිට ගේද්දි මෙහෙට එද්දි ගේන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවානේ බර. ඒ ඉතින් හැමදේම ඒ කියන්නේ අපි දෙන්න මෙල්බර්න් වලින් නම් පර්ත් වලට රෝඩ් ට්‍රිප් එකක් තමයි ආවේ. අපි ෆ්ලයි කරේ නෑ. අපි බඩුත් කාර් එකේ දාගෙන රූෆ් টොප් ටෙන්ට් එකක් අරගෙන රූෆ් টොප් ටෙන්ට් එක උඩ ගහගෙන දවස් ගාණක් ඩ්‍රයිව් කරලා පර්ත් වලට ආවා. දැන් මං කී හිටියේ දැන් මොකද්ද මගේ එම්ප්ලොයි බෑ කිව්වා. ඊට පස්සේ මම පර්ත් වලට ආවා. පර්ත් වල එද්දි මගේ ස්පොන්සර්ෂිප් මම පර්ත් වලට ආවේ ස්පොන්සර් කෙනෙක්ව හොයාගෙන. ඒ ආපු ගමන් මම ඒ එම්ප්ලොයිට වැඩ කරලා වීසා එක ආරවම ඇප්ලයි කරලා තියෙද්දි ස්පොන්සර්ෂිප් එම්ප්ලොයිගේ ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණා. එතකොට මට නෝටිස් එකක් ආවා අර පොඩි කාලයයි තියෙන මේ කාලෙදී ඔය තව කෙනෙක්ව හොයාගන්න ඕනේ. ඒකත් මට මං අල්ලන් හිටපු ඒජන්ට් මට වැරදියට කිව්වේ. එයා කිව්වේ දවස් 35ක් තියෙනවා. මාරම ස්ට්‍රෙස් ඒ දවස් ටිකේ. දවස් 35ක් තියෙනවා. ඒ දවස් 35 ඇතුළත ඔයා ස්පොන්සර් කෙනෙක්ව හොයාගන්න කියලා කිව්වා. හරක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහට අපේ ලයිෆ් එක වෙනස් වෙනවා ඇත්තටම. අපි හිතුවේවත් නේ අපි අද පර්ත් වලට එන්න. ඒ කියන්නේ අපි පර්ත් වලට ආවේ අපි දැන් අද ඉන්නවා නම් සති 2කට 3කට පස්සේ අපි පර්ත් වල එකපාරට හිතන්නේවත් නැහැ. යන්න වුණා. ඒ කියන්නේ උත්තරේ එයා මට බැහැ කියපු ගමන් මං කරේ ගෙදර ආවා.
ගෙදර ඇවිල්ලා ජොබ්ස් වලට ඇප්ලයි කරන ගමන් මගේ ගෙදර ඔක්කොම බඩු විකුණන්න දැම්මා. ඔක්කොම බඩු විකුණන්න දැම්මා. හස්බන්ඩ් කාර් එකත් විකුණන්න දාලා තිබ්බා. මොකද අපි දැනන් හිටියේ නෑ. අපි දන්නේ නෑ ඉතින් එහාට මොනවද වෙන්නේ. අපිට ඒ දවස්වල අපිට ලීගල් ඇඩ්වයිස් දෙන්න කියලා අර හරි හමන් ලෝයර් කෙනෙක් හිටියෙත් නැහැ. ඉතින් එතකොට හස්බන්ඩ්ත් කාර් එකක් විකුණන්න දැම්මා. ඒක බලනවා, කොටේෂන්ස් ආරයන්ගෙන් අහනවා, කාර් එක විකුණන්න පුළුවන්ද බැරි වුණොත් යාළුවන්ට දීලා යන්නත් අපි කතා කරන් හිටියේ. අපි යනවා දවසක් හරි ඒ කියන්නේ අපිට අයිඩියා එක තිබ්බා ඉන්න බැරි නම් ඉන්න බැරුව ලීගල් නැතුව අපි දවසක් හරි ඉන්න ඕනේ නෑ. මොකද අපි මෙච්චර කාල හැමදේම ලීගලි කරගෙන ඇවිල්ලා අන්තිම මොහොතේ ඉල්ලීගල් දේවල් කරලා අපේ මේ ලස්සනට තිබ්බ දේවල් අපි නැති කරගන්න ඕනේ නැහැ කියන එක අපේ තිබ්බා. අපි යන්න ලෑස්ති වෙලා හිටියා. ඉතින් ඔය වෙලාවේදී තමයි මම බඩු ඔක්කොම විකුණන්න දැම්මා ජොබ්ස් හෙව්වා. අරහට කතා කරනවා මෙහාට කතා කරනවා ගෲප්ස් වල දානවා සමහරක් වෙලට හැබැයි අපි කරපු හොඳම දේ අපි ඒ දවස්වල සල්ලි ඉතුරු කරන් හිටියා ෂෙෆ්. සල්ලි තිබ්බේ නැත්තම් අපිට ඇත්තටම මේ පොත් වල එකවත් හොයාගන්න බෑ. මට කියපු ගමන් පැය 3ක් එහා ඉන්ටර්විව් එකක් තියෙනවා මම දිව්වා. මම පැය 2ක් එහා මෙයා නිවාඩු දානවා. සල්ලි බල හිටියේ නෑ නිවාඩු දානවා. අපි ට්‍රයල් වලට යනවා. හැබැයි මෙල්බන් වල ස්පොන්සර්ෂිප් හොයාගන්න එක මෙල්බන් වල හරි අමාරුයි. හැබැයි පර්ත් වල මම දකින්න විදියට එච්චර ලොකු රිස්ක් අමාරුවක් නෑ පර්ත් වලදී හොයාගන්න ස්පොන්සර්ෂිප්ස්. මොකද පර්ත් ගොඩාක් රීජනල් අන්තික මං හිතනවා මේ වෙදර් එකත් එක්ක නිසා කියලා. මාරම රස්නෙයි කිචන් ඇතුලේ වැඩ කරන එක පිස්සුවක්. ස්පෙෂලි චා ග්‍රිල් එකක් එහෙම තියනවා නම් මගේ කලින් ජොබ් එකේ මම ගෙදර ඉන්නේ අඳාගෙන. ඒ තරමට අමාරු තැන් තියෙනවා. ඒ වුණාට සමහරක් වෙලාවට ඉතින් අර ඉන්න ටීම් එක ඒ කට්ටියත් එක්ක වැඩ කරද්දි තියෙන කට්ටිය හොඳයි නම් ඒ දේවල් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ මට. මොකද අපි හරි ෆන් එකේ වැඩ කරපු දවස් තිබ්බා. ඉතින් ඔව් තමයි ඉතින් කතාව. ප්‍රශ්න වලට මුහුණ දෙද්දි කැරියර් චේන්ජ් කරන්න හිතුන්නේ නැද්ද? චෙෆ් වෘත්තියෙන් තව වෘත්තියකට. නෑ. මොකද මම හරි ආසයි ෂෙෆ් කෙනෙක් වෙන්න. මම මෙයාටත් කිව්වේ මම කවදා හරි PR ගත්තත් මම මේ ජොබ් එක නවත්තන්නේ නෑ. හැබැයි මම මට ගැළපෙන තැනක් හොයාගන්නවා. සමහරක් විට චයිල්ඩ් කෙයාර් එකක වැඩ කරයි. මෙහි ඒජ් කෙයාර් චයිල්ඩ් කෙයාර් දෙක මම දන්න විදිහට මම අහලා තියෙනවා හරි ලේසි කියලා. මෙහෙට ආවට පස්සේ ෂෙෆ් ඇත්තටම ස්පොන්සර්ෂිප් හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද මට අර හම්බෙච්ච පොඩි කාලේ තිබ්බනේ දවස් 30 ගාන. අපි හිතන් හිටියේ ඇත්තටම දවස් 30 ගාන කියලා. හැබැයි ඒක දවස් 30 ගාන නෙමෙයි. ඒ දවස් 30 ගාන හම්බ වෙන්නේ අපිට ඉමිග්‍රේෂන් එකේ ලෙටර් එකක් එවනවලු ඔයාට මෙච්චර කාලයයි තියෙන කියලා. හැබැයි ඒ වෙද්දි මට ඒ ලෙටර් එක හම්බ වෙලා තිබ්බේ නෑ. මාසෙකුත් ඉවර වෙලා මට ඒ ලෙටර් එක හම්බ වෙලා තිබ්බේ නෑ. හැබැයි මගේ ඒජන්ට් මට ඉන්ෆෝම් කරේ ඔයාට දවස් 35යි තියෙන කියලා. හරිම ස්ට්‍රෙස්. මෙහි තියෙනවා ෂෙෆ් ගෲප්ස්. ෂෙෆ්ලට ගෲප්ස් තියෙනවා. කවුරු හරි බලන් ඉන්නවා නම් ඒ ගෲප්ස් වලට ජොයින් වෙන්න ඒවයි ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ඇප්ලයි කරන්න. මේ හැමදේම හැබැයි හම්බ වෙන්නේ වැඩ දැනගෙන ඉන්න ඕනේ. පොත් වල හොයාගන්න ලේසි කිව්වට වැඩ දන්නේ නැත්නම් වැඩ දන්නේ නැතුව ගියොත් හොයාගන්න ලේසි නැහැ. හැබැයි මේ හම්බෙන තැනුත් වැඩ කරන්න ලේසි තැන් නෙමෙයි. මොකද වැඩ කරන්න ලේසි තැන් වල කවුරුත් අර එන කට්ටිය යන්නේ නෑ ලේසියෙන්. අර ස්පොන්සර් කරලා ඇත්තටම ස්පොන්සර් කරනවා නම් අපි කියන්නේ එම්ප්ලොයර් ලොකු ගාණක් ගෙවන්න ඕනේ. අපිට උනා ලොකු සැලරි එකක් ගෙවන්න ඕනේ එම්ප්ලොයර්. කියන්නේ ගවර්න්මන්ට් එකට සැලරි එකක් තියෙනවා මේ ගාන $74,000ක්ද කොහෙද දැන්. ඒ 74,000 ගාන අපිට එම්ප්ලොයර් ගෙවන්න ඕනේ. එතකොට ගවර්න්මන්ට් එකට එම්ප්ලොයර් ගෙවන්න ඕනේ. අපි වීසා වලට පොඩි ගාණක් මොකක් හරි අපි ගෙවන්න ඕන ගානකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලද්දි ගොඩාක් එම්ප්ලොයර්ස්ලා ඒක කරන්න කැමති නැහැ. මොකද ගොඩක් කට්ටිය 482 එකක් හරි 186 එකක් හරි දාගෙන අයින් වෙලා යනවා. ඉතින් ඔය වගේ බෑඩ් එක්ස්පීරියන්ස් උත් එක ගොඩක් ඕනස්ලා කරන්නේ නැහැ. නැත්තම් දැන් ඉන්න කට්ටිය ඒ කියන්නේ දැන් ඉන්න කට්ටිය යන්නේ නැති තැන් තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන කට්ටිය එතනම ඇලිලා වැඩ ලේසි තැන් වලින් එතනම කරන්නේ නැහැ. කියන්නේ දැන් ඉන්න කට්ටිය යන්නේ නැහැනේ වැඩ ලේසි නම් අල්ලගෙන ඉන්නවානේ. ගොඩාක් වෙලාවට ඉතින් ස්පොන්සර්ෂිප් හම්බෙන්නේ අමාරුම රෙස්ටොරන්ට්ස් වල. වැඩ අල්ලගෙන ඉන්න ඕනේ. අර ගොඩාක් කල් අපි එකම එම්ප්ලොයිට වැඩ කරලා එම්ප්ලොයර් ආදරෙන් ඒ වගේ හොඳ එම්ප්ලොයි කෙනෙක් හම්බුනොත් ඒක ඉතින් වාසනාව. මම ඇත්තටම විශ්වාස කරන එක වාසනාව. මට වෙච්ච වැඩේ නම් කාටවත් වෙන්න එපා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඇස් අ චෙෆ් ලංකාවේ ඉඳලා කවුරු හරි ස්ටඩි කරන්න ඕස්ට්‍රේලියාවට එනවනම් එයා මොනවද තෝරගන්න ඕන විෂයන්? ඒ කියන්නේ ෂෙෆ් ඇත්තටම දැන් ලංකාවෙන් කවුරු හරි එන්න ඉන්නවා නම් මුලින්ම මම ආයෙත් මතක් කරනවා නම් ලීගල් ඇඩ්වයිස් නෙමෙයි මම කරපු මට එක්ස්පීරියන්ස් වෙච්ච මගේ යාළුවෝ මගේ නංගි මල්ලි ඒ කට්ටියට ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක මට දැනගන්න ලැබුණ ඒවා තමයි මම ෂෙයා කරන්නේ. මට ලොකු අයිඩියා එකක් නෑ ඒ ගැන. හැබැයි මම දන්න විදිහට දැන් ෂෙෆ් අහන්නේ අතරම කවුද දාලා තිබ්බ කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් හෙල්ත් කෙයාර් ඒ සයිට්ස් උත් පුළුවන්. හැබැයි දැන් අපි කතා කරන්නේ ෂෙෆ් කෙනෙක් විදියට මෙහි අපි කොහොමද ටාගට් කරන් ඉන්නේ කියලා නම්
එතකොට certificate level 3 4 diploma of hospitality management තමයි. ඒ කියන්නේ පිටරටින් කවුරු හරි එනවා නම් මෙහි අවම කාලයක් තියෙනවා එයා ස්ටඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මාස 6කට එහෙම මම දන්න විදිහට එහෙම ස්ටඩි කරන්න ඉන්න බෑ ෂෙෆ්. අවුරුදු දෙකක් එතකොට ඒ වගේ කාලයක් තියෙනවා. ඒක හොඳට චෙක් කරලා බලන්න ලෝයර් කෙනෙක් එක්ක හරි ඒජන්ට් කෙනෙක් එක්ක හරි ඔයගොල්ලෝ චෙක් කරන්න යන්න ගිහිල්ලා හම්බ වෙන්න. ඔය ෆ්‍රී රෝඩ් ෂෝස් තියෙන ඕන තරම් මම දැකලා තියෙනවා දැන් ලංකාවේ එක ලෝයර්ස්ලා ගොඩාක් එකතු වෙලා කරන රෝඩ් ෂෝස් තියෙනවා. ඒ වගේ ඒවට යන්න ගිහිල්ලා කතා කරන්න ඔයගොල්ලන්ට ඔපචුනිටිස් මොනවාද තියෙන්නේ කියලා දැනගන්න ඒගොල්ලොත් එක්ක එකතු වෙලා. මොකද ඇත්තටම මේ රටේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. හැබැයි ඔළුව හරියට තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ හැම දෙයකම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ලේසි නෑ ෂෙෆ් හැමදේම. හැමදේටම අපි ලෑස්ති වෙලා આવොත් මේ ජර්නි එක හරි ලස්සනයි. ඒ කියන්නේ ලංකාවේ ඉඳලා නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කට්ටිය ලැන්ග්වේජ් ස්කිල් එක වගේ දේවල් කරගන්න ඕන නේද? ඒ කියන්නේ ලැන්ග්වේජ් එක ගොඩක් බලපානවා නේද? ඔය ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න තියෙන්නේ, කමියුනිකේට් කරන්න තියෙන්නේ ඔක්කොම ඉංග්‍රීසි වලින්. ඉතින් ඒ වගේ දේවල් ගැන ඇත්තටම පොඩ්ඩක් කියන්න. භාෂාව ඕනේ. ඒ කියන්නේ ඇත්තටම අපේ ෆීල්ඩ් එකේ දැන් කමියුනිකේෂන් කියන එක මේන්ම දේ. සමහරක් වෙලාවට හැබැයි මෙහෙමයි. දැන් මමත් මුලින්ම ෆීල්ඩ් එකට එද්දි මෙහි කට්ටියගේ ඇක්සන්ට් එක මාර වෙනස්. ඒගොල්ලෝ මාර ඉක්මනට කතා කරනවා ස්පීඩ්. මට හම්බුන ඕස්ට්‍රේලියානු කෙනෙක් හරි අමාරුයි එයා කියන සමහරක් දේවල් දැනගන්න. මම සමහරක් වෙලාවට ජොබ් වලින් අයින් වුණ තැන් තියෙන කමියුනිකේෂන් ප්‍රශ්න ඇවිල්ලා. ඒක ඒක ලේසි අනිවාර්යයෙන්. නැහැ. ඒක ලේසි දෙයක් නෙමෙයි. actually අලා කාට් කරද්දි දැන් අපි බෆේ එකක බෆේ සර්විස් එකක ඒ වගේ සර්විස් එකක වැඩ කරනවා නම් හොටෙල් එකක නම් at least අපිට මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් හිමින් සැරේ කතා කරලා හරි මොකක් හරි එතකොට හිමින් කතා කරනවා. හැබැයි busy සර්විස් එකක් තියෙන රෙස්ටොරන්ට් එකක වැඩ කරනවා නම් ඒක හරි අමාරුයි ෂෙෆ්. මොකද කමියුනිකේෂන් කියන එක තමයි මේන්ම දේ. අර මෙහි කට්ටිය කතා කරද්දි ගමඩ ඒ දවස්වල චර කරනවා වගේ. ඒ තරමට හරි අමාරුයි. ඒ කියන්නේ මේගොල්ලෝ හරි හයියෙන් ඉක්මනට කතා කරනවා. ඒක ලේසි නෑ. සමහරක් වෙලාවට ඉංග්‍රීසි දන්න ගොඩාක් දන්න කෙනෙක්ට උනා ඒක අමාරුයි. මගේ දැන් මම ඇත්තටම මෙහෙරෙද්දී සාමාන්‍ය ඉංග්‍රීසි ගොඩාක් ඉංග්‍රීසි දන්නේ නැහැ. හැබැයි මට හැන්ඩල් කරගන්න පුළුවන්, මට කතා කරගන්න පුළුවන් සාමාන්‍ය විදියට. හැබැයි ලොකුවට වැඩ දාන්න යන්න දන්නේ නැහැ. සාමාන්‍ය එදිනෙදා දේවල් ඒවා කතා කරගන්න දානවා. මොකද දන්නේ නැතුවම ඉබේම ඉම්ප්‍රූව් වෙනවා. දැන් ඔය කියපු වෙලාවෙ වුණා කියපු දේ වුණා. දැන් මම සමහරක් වෙලාවට මගේ හස්බන්ඩ් ඇවිල්ලා කියනවා දැන් මට අරයා කියන දේවල් එක කනට හුරු වෙනවා කියලා මට දැනලා තියෙනවා ෂේ. ඒක විතරක් නෙමෙයි වෙදරේකුණ දැන් මම මෙහෙ ඉද්දි දැන් අපි මෙල්බන් වල හිටියේ සීතලම සීතලේ. දැන් මෙල්බන් වල ඉඳන් පර්ත් වලට ආවේ රස්නේ කාලේ. මෙහෙ පිච්චෙනවා එළියට බහින්න බෑ. සමහරක් වෙලාවට ඇස් අර ගන්න බෑ. ඒ තරම් මට අමාරු වුණා. මම සමහරක් වෙලාවට මේ අත කරලා තියෙනවා. අපි දැන් ලංකාවට යනවා. මම ලංකාවේ ගිහිල්ලා ෂෙෆ් ජොබ් එකක් කරනවා. මම මේ වැඩ කරන්න බෑ. මොකක්ද මේන කන කට. අඬපු දවස් ඕන තරම් තියෙනවා වෙද ඒක නිසා. මොකද සමහරක් වෙලාවට දරා ගන්න හරි අමාරුයි පිච්චෙනවා ඔව් ඔව් වගේ. ඔව් ඔව්. මම ගොඩක් වෙලාවට එතන කරේ චා ග්‍රිල් එක. එතකොට චා ග්‍රිල් එක ගාව ඉඳි අර රස්නේ තව වැඩි. දෙගුණ තෙගුණ වෙලානේ ඉතින් රස්නේ හම්බ වෙන්නේ. ඉතින් එතකොට අර රස්නේ වුණා ටික කාලයක් යනකොට මම එයාට ඇවිල්ලා කියනවා දැන් මට රස්නේ දෙන්නේ නැහැ. දැන් මට ගානක් නෑ වැඩ කරන එක. ඒක අර අපිට හුරු වෙනවා. අපි දන්නේම නැතුව ඒගොල්ලෝ කතා කරන එකත් අපිට හුරු වෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි මැනේජ් කරගන්න ලෙවල් එක තිබුණාම ඇති නේද? නෑ ඉංග්‍රීසි බැරි කෙනෙක් ඇත්තටම එහෙම කියන්න බෑ. ඉංග්‍රීසි බැරි නම් අනිවාර්යයෙන්ම එන්න එපා ඉගෙන ගන්න. එහෙම නැතුව කිචන් එකක ජොබ් එකක් කරන එක ලේසි නෑ. මොකද මම කලින් කිව්වා වගේ කමියුනිකේෂන් කියන එක තමයි මේන්ම දේ කිචන් එකක වැඩ කරද්දී. කමියුනිකේෂන් එක නැත්තම් ඉතින් හැමදාම ඔයාට කිචන් එකේ අඬ කිචන් මාරු කර තමයි ඉන්න වෙන්නේ. ඉතින් අපි ගැළපෙන කිචන් හොයාගන්න ඕනේ. ඒකත් හරි අපිට වැඩ කරන්න වෙන සමහරක් වෙලාවට අපි කියනවා මෙයාට එක තැනක වැඩ කරන්න බෑ. මෙයා මෙහිමයි නෑ. අනිත් අය මම ඇත්තටම හිතුවේ මට අනිත් අය කියන දේවල් නෙමෙයි. මට ඕනුනේ මට කොන්ෆිඩන්ට් මට නිදහසේ වැඩ කරන්න පුළුවන් මට ගැළපෙන ටීම් එකක් හොයාගන්න. සමහරක් වෙලාවට මම යනවා ඉන්ටර්විව් 10 15 ගියපොත් කල් වෙලාවල් තියෙනවා. හැබැයි මට ඕන එක හොයාගන්න. මොකද ෂෙෆ් මට කරන්න ඕනේ ලොකු කාලයක් එක දිගට වැඩ කරන තැනක් හොයාගන්න. නිදහසේ වැඩ කරන්න පුළුවන් තැනක් හොයාගන්න. ඉතින් ගැළපෙන තැනක් හොයාගන්නකම ඇත්තට මම නම් කොන්ට්‍රැක්ට් එකක් සයින් කරලා එම්ප්ලොයර් කෙනෙක් ගාවට යන්නේ නැහැ. වීසා පර්පසස් මෑරෙන්න කරන්නම දෙයක් ඉතින් මම මෙතන ඉන්නවා කියනොත් අපිට ඒක ගලප ගන්න වෙනවා. ඒ වෙලාවට ඉතින් ගලප ගන්නවා. නැත්තම් ඉතින් එහෙම මම ගොඩක් වෙලාවට යන එක අඩුයි. අපි කතා කරන්නේ ෂෙෆ් කියම් එක්ක ෂෙෆ් කියම් බේස්ලා ඕස්ට්‍රේලියාවල. ඉතින් මේ අපි කතා කරන්නේ අපි ෂෙෆ්ලා හැටියට අපිට අපේ ෂෙෆ් ලයිෆ් එකේ තියෙන එක්ස්පීරියන්ස් බෙදා හදා ගැනීමක් පමණයි. ඔව් අපි කියන්නේ ඇත්තටම අපිට එක්ස්පීරියන්ස් වලින් හම්බෙච්ච දැන් මම දන්න මගේ යාළුවෝ දන්න මගේ නංගි එක්ස්පීරියන්ස් වලින් එක ඒ කියන්නේ අපි ඇත්තටම කතා බහින් අපි දැනගත්තු එක්ස්පීරියන්ස් වලින් තියෙන දේවල් විතරයි කියන්නේ.
වීඩියෝ එක බලන ඉතින් අපේ ලංකාවේ ළංගි ළමලිලා ඒ කට්ටිය ආස ඇති ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහිල්ලා චෙෆ් කියන වෘත්තිය හදාarලා ඒ කට්ටියන්ගේ අනාගතය ඔයාගේ වගේ මගේ වගේ හදාගන්න. ඉතින් ඒ කට්ටියන්ට ඔයාලට මොන හරි කියන්න තියෙනවද? ඔව් කවුරුහරි එන්න ආසාවෙන් ඉන්න එක්කෙනෙක්ට කියන්න තියෙන්නේ එන්න ඇත්තටම හොඳ රටක් දැන් කාට හරි හීන තියනවා නම් ඒ හීන වලට හරිම ලේසියෙන් යන්න පාර හදාගන්න පුළුවන් රටක් තමයි මේ. හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ ජර්නි එක ලේසි නෑ. හරි අමාරුයි. ඒවට ඔළුව හදාගෙන මම හැමතිස්සෙම කියනවානේ ඔළුව හදාගන්න. ඔළුව හදාගෙන දැනගෙන එනවනම් අපි හිතන කිසිම දෙයක් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි දන්නවා අපිට මේ ප්‍රශ්නේ ඉස්සරහට එනවා කියලා. ඒකට අපි ඔළුව හදන් ඉඳින්ද අපි එන ස්ට්‍රෝං. ඇත්තටම මම ගොඩාක් වෙලාවට ඒකයි කරන්නේ. මම දන්නවා මට එනවා කියලා. මම විස්තර හොයනවා. හරි. මේ වගේ ප්‍රශ්න තියෙනවා. විස්තර හොයන්න. හොඳට විස්තර හොයන්න එක එක්කෙනාත් එක්ක කතා කරන්න ඕන තරම් groups තියෙනවා. join වෙන්න. ලංකාවේ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ chefsලා ඉන්න groups තියෙනවා. එක state එකකින් state එකට chefsලා ඉන්න groups තියෙනවා. දැන් western australia ගත්තොත් chef මං කියන්නම් groups ටිකක් WA chefs, WA restaurant staff. ඔන්න ඔය වගේ ඔයා යන්න කැමැත්තෙන් ඉන්න ඒ කියන්නේ state වල සර්ච් කරන්න. Facebook එකට යන්න. ෂෙෆ් ගෲප්ස් වලට ජොයින් වෙන්න. විස්තර හොයන්න. බලන්න අනිත් අය අහන ප්‍රශ්න ඒවා ෆලෝ කරන්න. දැන් ඇත්තටම තාක්ෂණය හරි දියුණුනේ. අපිට ඕන දෙයක් හරි ලේසියෙන් විස්තර හොයාගන්න පුළුවන්. විස්තර හොයන්න. මොකද අර අපි කතාවකුත් කියනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඇත්තටම මේ කතාව හරි. මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් ෂෙෆ්ලාට ඔපචුනිටිස් තියෙනවද ඕස්ට්‍රේලියාව වල? අපේ මෙයින්ම කතාවනේ. අපේ මෙයින් හැමෝම අහපු ප්‍රශ්නේ. ඉතින් අපි දැන් ඒකට උත්තර දෙනවා. අපි ඇත්තටම මම දන්න දැන් 482 එන්න නම් ක්‍රම ගොඩක් තියෙනවා ෂෙෆ්. හැබැයි ඒ වලින් ලේසිම ක්‍රමේ මම දන්න ලේසිම ක්‍රමේ තමයි 482 කියන වීසා එක. මගේ යාළුවෝ ගොඩාක් මේ හැවිලා තියෙනවා ඒ වීසා එකෙන්. process එක හරි ලේසි. ඒ කියන්නේ ලොකු දෙයක් අර දැන් අපි ස්ටුඩන්ට් ෆීස් එකකින් ඇප්ලයි කරනවා නම් ගොඩාක් ලොකුට සල්ලි පෙන්නන්න ඕනේ. වත්කම් පෙන්නන්න ඕනේ. අරයාගේ මෙයාගේ දේවල් හෙනට පෙන්නන්න ඕනේ. හැබැයි මේ 482 කියන වීසා එකේදී අපි ලොකුවට පෙන්නන්න ඕනේ අපේ එක්ස්පීරියන්ස් එක, ඉංග්‍රීසි. ලංකාවෙන් ඉදි ලොකුවට ස්කිල් ඇසෙස්මන්ට් එකක් බලන්නේ නැහැ. හැබැයි ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් කරනවා නම් මම දන්න විදියට ඒකට ස්කිල් ඇසෙස්මන්ට් එක ඕනේ. මොකද මම නම් මගේ 482 එක ඇප්ලයි කරන්න කලින් මම ස්කිල් ඇසෙස්මන්ට් එක කරලා ඒකත් දාලා තමයි ඇප්ලයි කරේ. හැබැයි මට ළඟදී මට දැනගන්න හම්බුණා ඒක ඕනේ නැහැ 482 එක දාද්දි කියලා. මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. ඒක නිසා හොයලා බලන්න ඕගොල්ලෝ. මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක මට දැනගන්න හම්බුණා එහෙම ඕනේ නැහැ කියලා ස්කිල් ඇසෙස්මන්ට් එක. හැබැයි මම කරා. මට කරන්න ඒ කියන්නේ මම TR එකේ හිටියා. අපි ස්ටුඩන්ට් එකෙන් පස්සේ ටෙම්පරරි රෙසිඩන්ට් කියන වීසා එකේ හිටියේ. ඒ කාලෙදී මම මගේ ස්කිල් ඇසෙස්මන්ට් එක කළා තමයි මගේ 482 එකට ඇප්ලයි කරේ. එතකොට දැන් මගේ යාළුවෝ ඇවිල්ලා ඉන්නවා ලංකාවේ. ඒ කට්ටිය ආවේ ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් පෙන්නලා. එතකොට ඉංග්‍රීසි පෙන්නලා. ඉංග්‍රීසි තියෙන්න ඕනේ 5 IELTS කරනවා නම් කවුරු හරි 5 තියෙන්න ඕනේ. එතකොට PT කරනවා නම් 36 each or overall 36 තියෙන්න ඕනේ. මම හිතන්නේ overall 36 කියන්නේ හැම component එකකටම 36 තියෙන්න ඕනේ. chef ඒ කියන්නේ IELTS වලට වඩා අතර මම දකිනවා PT හරි ලේසි. PT වල ගොඩක් අර ක්ලාස් එකකට ගියාම ඕනම එක්කෙනෙක්ට 36 කියන්නේ nothing. ඒ කියන්නේ හරි ලේසි achieve කරන්න 36 කියන එක. දැන් සාමාන්‍ය ඉංග්‍රීසි දන්න කෙනෙක්ට උනා 36 ගන්න පුළුවන් ක්ලාස් එකකට ගිහිල්ලා හොඳට මාසයක් උපරිම ඇති. හරියට පාඩම් කරන මාසෙකුත් ඕනේ නැහැ. ෂෙෆ් ඒ වගේම තමයි අපේ චෙෆ්ලට සාමාන්‍යයෙන් ගොඩක් කාලේ අඩු ඒ වගේ ක්ලාස් වලට අර එහෙම යන්න. ඉතින් ඔන්ලයින් ක්ලාසස් තියෙනවද? ඒ කියන්නේ IELTS වලට හරි PT වලට හරි ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඕන තරම් ඔන්ලයින් ක්ලාසස් හොයාගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට තියෙන්නේ ඔන්ලයින් තමයි ක්ලාසස්. දැන් ඕස්ට්‍රේලියාවේ කරන මම දන්න ගොඩාක් කට්ටිය ඉන්නවා on the classes. ඒ කට්ටියගේ ඒවට ලංකාවේ ඉඳන් join වෙලා හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් අපිට කැමති වෙලාවක unlimited classes ඒ වගේ තියෙන ඒවා තියෙනවා. අනික ඒක දැන් මෙහි ඕස්ට්‍රේලියාවේ හිටිය කියලා මම දකින්නේ සමහර වෙලාවට ඒගොල්ලෝ ඩිස්කවුන්ට් දීලා තියෙනවා ලංකාවේ අයට වෙනම ප්‍රයිස් එකක්. ඕස්ට්‍රේලියාවේ ඉන්න අයගෙන් මේ ගාන කියලා ගන්න වෙලාවලුත් මම දැකලා තියෙනවා. ඉතින් මම හිතනවා රීසනබල් ගානකට PTE ඔස්ට්‍රේලියාව කෙනෙක්ගෙන් වුණත් ස්ටඩි කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. අනිත් එක තමයි ෂෙෆ් දැන් ඒ වීසා එකෙන් එද්දි අනිවාර්යයෙන්ම මේ වීසා එකෙන් මේන්ම දේ තමයි ඔයාට ස්පොන්සර් කරන්න කවුරු හරි ඉන්න ඕනේ. කියන්නේ අපිට ඕනේ නම් එහෙම ඇප්ලයි කරලා ඉන්න පුළුවන් වීසා එකක් නෙමෙයි. ඒ වීසා එකෙන් ඔයාව ගෙන්න ගන්න කෙනෙක් ඉන්නවා. කියන්නේ මම එම්ප්ලොයි කියලා හිතන්නකෝ.
එතකොට මම නැතුව ඔයාට ඒ වීසා එකෙන් මෙහෙට එන්න බෑ. එම්ප්ලොයර් කැමති වෙන්න ඕනේ. අනිත් එක ඒ වීසා එක කියන දැන් මං කියවනේ මට වෙච්ච දේවලුත් ඒ කියන්නේ කියන තරම් සුන්දර නෑ. සමහරක් වෙලාවට ආවට පස්සේ ඔයාට එන්න ලේසි. මොකද ඔයාව එම්ප්ලොයර් දකින්නේ නැහැ. ඔයාගේ වැඩ ඒ කියන්නේ ඔයාගේ වැඩ දකින්නේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. මේකේ වීසා එකේ ආවට වීසා එකේ ඉන්න එක හරි අමාරුයි. කියන්නේ වැඩ කරන්න ඕනේ. වැඩ පෙන්වන්න ඕනේ. දිගටම මෙතන ඉන්න නම් වැඩ කරන්න ඕනේ. නැත්තම් දැන් මම වුණත් එම්ප්ලොයර් කෙනෙක්ව හයර් කරලා එම්ප්ලොයර් මට ඕන වැඩ ටික ජොබ්ස් ටික කරන්නේ නැත්තම් මම කැමති නැහැනේ එම්ප්ලොයර්ට අච්චර ලොකු ගාණක් ගෙවාගෙන මගේ රෙස්ටොරන්ට් එකේ තියාගෙන ඉන්න. ඒ වගේ තමයි. ඉතින් ඕනර්ස්ලා කැමති නැහැ. එතකොට කෙලින්ම රෙස්ටොරන්ට් එකෙන් එළියේ. එතකොට පොඩි කාලයක් තියෙනවා. දැන් මාස 6ක් තියෙනවා. ඉස්සර නම් තිබ්බේ පොඩි කාලේ. හැබැයි දැන් ඒක වෙනස් කරලා තියෙනවා. මාස 6කට මොකද මට ඒක හම්බුණා. මම මගේ එම්ප්ලොයර්ව චේන්ජ් කරා. එතකොට මට ඒ කාලේ හම්බුනේ හින්දා තමයි මම දාන්නේ. මාස 6ක් තිබ්බා. ඒ කාලය ඇතුළත අපි වීසා එක නෙමෙයි නොමිනේෂන් එක තමයි චේන්ජ් කරන්න ඕනේ. කියන්නේ වීසා එකයි නොමිනේෂන් එකයි දෙකක්. එතකොට ඒ කාලය ඇතුළතදී අපි එම්ප්ලොයර්ව චේන්ජ් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම නොමිනේෂන් එක චේන්ජ් කරන්න ඕනේ. මෙහෙට ආවොත් ෂෙෆ් ඉන්න ක්‍රම ගොඩක් හොයාගන්න පුළුවන්. ඉන්න ක්‍රම ගොඩාක් හොයාගන්න පුළුවන්. හැබැයි ලේසි නෑ. හැමදේටම සල්ලි තියෙන්න ඕනේ. ඉතින් මං අර 482 එකට උනත් ෂෙෆ් ලේසිම දේ සීක් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. නැත්නම් ජොරා කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් වලට යන්න ලක් එක එහෙම හම්බෙන එක හරිම අඩුයි. ඒ වුණාට try කරන්න. සමහරක් වෙලාවට ඔයාලා ලකී නම් ඔයාලට හම්බ වෙන්න පුළුවන් 482 එකක් ඩිරෙක්ට් එම්ප්ලොයර්ව කන්ටැක්ට් කරන් එන්න. එතකොට ඔය ලංකාවෙන් ගොඩක් ඒජන්සිස් හරහානේ අපේ ලංකාවේ ෂෙෆ්ලා එන්නේ. එතකොට මේ විදිහට එක එක්කිනාට සල්ලි ගෙවගෙන ඉන්න ඕනේ නැහැ. ලක්ෂ 30 40 යනවා සමහරක් වෙලාවට මෙහෙට එන්න. ඒ ගාන ගෙවන්න ඕනේ නැහැ. ඔයාම ඩිරෙක්ට් එම්ප්ලොයර් කෙනෙක් හොයාගන්න පුළුවන් නම්. කවුරු හරි එහෙම ඇප්ලයි කරන්න කෙනෙක් ආසාවෙන් බලන් ඉන්නවා නම් මෙල්බන් වලට ඒ කියන්නේ මේන් සිටිස් වලට ගොඩාක් ඇප්ලයි කරාට ඒ කියන්නේ ඇප්ලයි කරාට ලොකු ප්‍රතිඵලයක් හම්බ වෙන එකක් නැහැ. මෙහි රීජනල් පැති තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු රිමෝට් ඒරියාස් තියෙනවා. මිනිස්සු වැඩ කරන අඩු පැති තියෙනවා. එතකොට මේ පැතිවලට යන්න, මේ පැතිවල සර්ච් කරන්න හැම ස්ටේට් එකම දැන් chat GPT තියෙනවා. අහන්න chat GPT එකෙන් මට කොයි ස්ටේට් එකටද කොයි ගමටද ඇප්ලයි කරන්න පුළුවන්. සීක් එකට යන්න. සීක් එකට ගිහිල්ලා ඒ ගමේ නම ගහලා මොනවාද ඒ ගමේ තියෙන opportunities chefලාට තියෙන vacancies බලන්න. බලලා හොඳ strong CV එකක් හදාගන්න. CV එක තමයි හැමදේම. වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න මම දැක්ක දැන් සීක් එකේ අලුත් මේ කැලලක් තියෙනවා. අපි වැඩ කරන ඒවා අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් අපේ social profile links. සීක් කියන්නේ මොකක් හරි social media platform එකක්ද නැත්නම් job platform එකක්ද? job website එකක්. මෙහි හැම job එකක්ම තියෙන්නේ සීක් එකේ. කියන්නේ ගොඩාක් වෙලාවට සීක් එක through තමයි employersලා ad post කරන්නේ. employersලාව jobs වලට ගන්න. ඒගොල්ලෝ jobs ad post කරනවා. එතකොට අපි ඒවට apply කරන්න ඕනේ හොඳ strong app මේ CV එකක් හදාගෙන. එතකොට සමහරක් වෙලාවට අපිව contact කරගෙනවා. සමහරක් වෙලාවට contact කරගන්නේ නැහැ. සමහරක් වෙලාවට fail කියලා automatic generated email එකක් එනවා. ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි ඒකේ ස්කෑම් උත් තියෙනවා නැත්තේ නැහැ. ඒක නිසා හොඳට හොයලා බලන්න විස්තර දන්න කෙනාත් එක්ක කතා කරන්න groups වලට join වෙන්න. හැත්තටම හැමදේම මම personally මගේ හැමදේම මම දන්නේ නැති හැමදේම lawyers-ලට වඩා මම groups වලින් දැනගත දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම අපි සමහරක් වෙලාවට ඇත්තටම දැන් අර මං කිව්වේ මගේ වෙලාවේදී lawyers-ලා මට වරද්දපු තැන් මගේ agents-ලා මට වැරදි උත්තර දීපු තැන් තිබ්බයි කියලා. ඉතින් ඒ වගේ තැන් මට එන්න නැති වෙන්න තිබ්බ මම හොයලා බැලුවා නම් අර experience කරපු මිනිස්සුත් එක්ක කතා කරද්දී. එදා මං groups වලට ගිහිල්ලා මට මෙහෙම එකක් තියෙනවා මම මෙහෙම හොයලා බැලුවා. ඇත්තටම මට සමහරක් වෙලාවට ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබ්බ chance එක හරි අඩු වෙන්න පුළුවන්. Facebook එකේ තියෙනවා 4 දැන් අපි ඕස්ට්‍රේලියාවෙන් දැන් කවුරු හරි බලනවා නම් 482 employer sponsored visa groups තියෙනවා 186 employer sponsored groups තියෙනවා නැත්නම් PR pathway එකටම තියෙන groups තියෙනවා ඒ වගේ groups වලට join වෙන්න පුළුවන් PR එක හිත බලන් ඉන්න කට්ටිය නම් නැත්නම් ඕස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්න කට්ටියට නම් 482 කියන group එකට join වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ එක එක groups තියෙනවා opportunities ගොඩක් තියෙනවා ගිහිල්ලා හොයන්න ඕනේ අපි අනේ මට මේක කරන්න ඕනේ කවුරු හරි අතට ගෙනාලා දෙනකම් බලන් හිටියොත් කිසිම දෙයක් ඇත්තටම ලැබෙන්නේ නැහැ අපිට උත්සාහය තියන්න ඕනේ උනන්දුව තියෙන දැන් ඇත්තටම මගේ අර 482 එක රිජෙක්ට් මේ එම්ප්ලොයර්ගේ මේක නැති වෙන වෙලාවේ මං එදා දමලා ගහලා හිටියා නම් දැන් යමු දැන් තව මාසයයි තියෙන්නේ මාසෙන් කරගන්න බෑ කියලා මම එදා හතන හිටියා නම් මං ඇත්තටම අද ලංකාවද මෙතන නැහැනේ දැන් මං කරේ මාසෙන් ඒක නෙමෙයි මගේ ඔළුව මං කෙලින්ම ක්ලියර් කරගත්තා ෂෙෆ් නෑ මං බඩු ටික විකුණනවා මං කරේ ඉක්මනට ගෙදර ආවා ජොබ්ස් වලට ඇප්ලයි කරන ගමන් මම මගේ ගෙදර බඩු විකුණන්න දැම්මා. හස්බන්ඩ් කාර් එක විකුණන්න දැම්මා. හෙව්වා. පැය 2යි 3යි අපි පර්ත් ඉන්ටර්විව් එකට ට්‍රයල් දැන් මගේ එම්ප්ලොයර් කිව්වා ඉන්ටර්විව් එකක් බලන්න නැතුව එයාට ස්පොන්සර් කරනවද නැද්ද කියලා මට කියන්න බෑ. මට ඔන්ලයින් ලයිව් අරගෙන මට එයා ෂෙෆ් කෙනෙක්ද කියලා බලන්න බෑ කිව්වා. මට එන්න කිව්වා.
දවස් දෙකක් ඇතුළත. එතකොට ටිකට් එක නෝමලි ඩොලර් 250 300 වගේ ටිකට් එක අපි එක්කෙනෙක්ට 800 ගානේ හම්බුනේ. දවස් දෙකකින් අපි පර්ත් ආවා. දවසක් ඇවිල්ලා එම්ප්ලොයර්ම අපිට ඇකමඩේෂන් ලෑස්ති කරලා තිබ්බා. එම්ප්ලොයර්ගේ තැනක ඉඳලා අපි ඊළඟ දවසේ ගෙදර ගියා ඒක පෙන්නලා. ඊට පස්සේ එම්ප්ලොයර් මට පණිවිඩය තිබ්බා යා ඔයා තමයි මට ඕනේ කෙනා. ඔයා මෙහෙ එන්න. සතියක් සති තුනක්ද කොහෙද දුන්නා. ඒ කාලය ඇතුළත ආවා. ඒකනේ ෂෙප් සාමාන්‍යයෙන් දැන් ඉන්ටර්විව් එකකට අමතරව ඔහේ ෆුඩ් ට්‍රයල් එකකුත් තියෙනවා නේද? ඒ කියන්නේ සාමාන්‍ය ෂිෆ්ට් එකක් වැඩ කරන වගේ ට්‍රයල් එකක්. ඒ ට්‍රයල් එක ගැනත් පොඩ්ඩක් විස්තර කියන්න. ට්‍රයල්ස් ගැන කතා කරද්දී ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ට්‍රයල් එක අපේ පුළුවන් උපරිම කරන්න ඕනේ. නැත්නම් ඉතින් ජොබ් එකට ගන්න බෑනේ. හැමතැනම වගේම අපිට පුළුවන් උපරිම පෙන්නුවොත් තමයි අපිව හොඳයි කියලා ඒගොල්ලෝ ජොබ් එකට ගන්නෙ. ඒ කියන්නේ සමහරක් තැන් තියෙනවා අපි කොච්චර හොඳට කරත් අපේ සිස්ටම් එක එයාලගේ සිස්ටම් එක නෙමෙයි වෙන්න පුළුවන්. ඒක අපිව ඉන්ටර්වියු කරන මනුස්සයත් එක්ක වෙනස් වෙනවා ඇත්තටම. මොකද අපි සමහරක් වෙලාවට ගිහලා කොච්චර හොඳට වැඩ කරත් වැඩක් නැහැ. සමහරක් වෙලාවට අපිව ඒ කෙනාට හරියන්නේ නැති වෙලාවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් අර සාමාන්‍යයෙන් ලංකාවේ නම් ඉන්ටර්විව් එකට ගිහිල්ලා ෆුඩ් ට්‍රයල් එකක් දෙන්න ඕන. දැන් ඔහේ එහෙම නැහැනේ. ඔයාලට ඒ වගේ ෆුඩ් ට්‍රයල් දෙන්න සෙට් වෙලා නැද්ද අනිකමට තැනක්? මෙහෙ එහෙම එකම එක තැනක් හම්බුනේ ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකක. මම ෆයින් ඩයිනින් කරලම නැහැ. මම ෆයින් ඩයිනින් එකකට ඒක මම දන්නේ නැතුව ඇත්තටම ගියේ ෆයින් ඩයිනින් කියලා. ඉතින් එක එක්කෙනාගේ දැන් මට හම්බෙලා තියෙන්නේ ගොඩාක්ම රෙස්ටුරන්ට්ස් කැෆේස්. මං ආස හොටෙල් එකක වැඩ කරන්න ඒ වුණාට මං ආස බ්‍රෙක්ෆාස්ට් ෂිෆ්ට් එක කරන්න. හරි ආසයි මම බ්‍රෙක්ෆාස්ට් එක කරන්න උදේ 5:00 එකමාර වැඩි ඉවරයි. සාමාන්‍යයෙන් ට්‍රයල් එකකට ගියපුවාම ඔයාට ෆේස් කරන්න වෙච්ච විශේෂ අවස්ථා මොනවද තියෙනවද? ඒ කියන්නේ කවුරුවත් දැකලවත් නැති ක්‍රවුඩ් එකක් තමයි කිචන් එකේ ඉන්නේ. ඉතින් ඒ වෙලාවට මොකක්ද ඇති වෙන ෆීලිං එක? How they treat you? ඉතින් සමහරක් වෙලාවට කවුද නංගි මේ වගේ ලුක් එකක් දෙන්නේ. නෑ නැත්තේ නෑ කියන්නේ එක එක රටවල එක එක කට්ටියනේ ඉතින් ගියාම සමහරක් වෙලාවට ඉන්න මිනිස්සුගේ මූණ දැක්කම කරන්න යන එකත් අමතක වෙනවා. එහෙම වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවට ලොක් ගොඩාක් සීනියර්ම ෂෙෆ්ලත් එක්ක ට්‍රයල් කරන්න හම්බ වෙන වෙලාවල් තියෙනවා. ඒක ඉතින් කවුරුද දෙක් ගහනවානේ මං කරන දේවත් අර හොඳට දන්න දේවත් කරන්න බැරි වෙන දේවල් තියෙනවා. ඉතින් ඕක හම්බෙලා ඔය වගේ වෙලා තියෙන්නේ. අර ට්‍රේනින් කාලේ. තව චුට්ටක් බයක් කරලානේ ඒගොල්ලෝ ගන්නේ. we'll see කියලා නේ ඇතුළට ගන්නෙ. එතකොට ඉතින් තව චුට්ටක් බය වෙනවා. අනිත් එක කතා කරන්න ඕනේ ෂෙෆ් ෆස්ට් ජොබ් එක. මාරම අමාරුයි හොයාගන්න. හැබැයි පළවෙනි දෙවෙනි ජොබ් එකකින් පස්සේ හරි ලේසි. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගන්න ඕනේ කිචන් එකක. ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න එක ලේසි. ඒ කියන්නේ පළවෙනි ජොබ් එක දෙවෙනි ජොබ් එකෙන් පස්සේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. හැබැයි පළවෙනි ජොබ් එක මම සමහරක් වෙලාවට බස් හෝල්ට් එකක වාඩිලා මම බස් හෝල්ට් එකේ වාඩි වෙලා මගේ යාළුවට කෝල් එකක් ගද්දි මට එපා වෙලා ඇඬෙන්න ඕන මෙන්න ට්‍රේන් ස්ටේෂන් එකක. මම මගේ යාළුවට කෝල් එකක් ගද්දි මගේ යාළුවත් ඉන්ටර්විව් එකකට ගිහිල්ලා යාළුවත් බස් හෝල්ට් එකේ වාඩිලා අපි දෙන්නම එකට අඬනවා. අපි දැන් මොකක්ද අපිට මේ වෙන්නේ දැන් අපි සර්ටිෆිකේට් 4 එක ඉවර කරලා. ඇත්තටම හරි සුන්දරයි ඒව මතකදී අර මම මගේ ළඟදී පෝස්ට් එකකුත් දැම්මා. අපි දවසක ඒ දවස් හරි ආඩම්බරෙන් කතා කරන දවස් වෙයි. මේ ඇත්තටම හරි ආඩම්බරෙන් කතා කරන දවස්. ඒවා ඇත්තටම ඒ වගේ දවස් තියෙන්න ඕනේ අපේ ලයිෆ් එකේ. නැත්තම් අපි මේකේ වටිනාකම ඇත්තටම දන්නේ නැහැ. අපි කට්ටක් කෑවා. දැන් අද මම කාපු හැම කට්ටක් කෑවනම් ඒ හැම කාපු කට්ටක්ම ඉස්සරහට මම ලස්සනට හරි ආඩම්බරෙන් කියන දවසක් වෙයි. මම මගේ ගෲප් එකේ හැමතිස්සෙම ওই කතාව කියනවා කට්ටියට. කටු කන්න, ඒවට මූණ දෙන්න. ඒවා අපිට ලයිෆ් එක අපිව චෙක් කරන්න එන සෙන්ස් වගේ. ඒවට හොඳට ෆේස් කරන්න. දවසක ඇත්තටම අපි ඒව ගැන හරි ආඩම්බරෙන් කතා කරයි. ඉතින් අපි අඬපු දවස් තියෙනවා. යාළුවෝ ඔක්කොමලටම මොකද ෆස්ට් ජොබ් එකේදී අපි ඇතුළට යද්දි කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් අපි වුණත් අපි බිසි සර්ව් දැන් මෙහි තියෙන්නේ මං කියවනේ හැමතිස්සෙම කැෆේ රෙස්ටොරන්ට්ස් කියලා. ඉතින් මේ කැෆේස් රෙස්ටොරන්ට්ස් තියෙන වෙලාවක කැෆේස් රෙස්ටොරන්ට්ස් වලට යද්දි ගොඩාක් වෙලාවට ඉතින් අර බිසි සර්විස් එක. දැන් මට වුණත් දැන් ඊයේ ට්‍රේනි කෙනෙක් මාත් එක්ක වැඩ මට හරි අමාරුයි අර ඉඳලානේ කාලෙකින් ඉන්නේ ට්‍රේනි කෙනෙක් ඉන්නේ. එතකොට මගේ සර්විස් එකේ බිසි සර්විස් එකක් බැලන්ස් කරගෙන ට්‍රේනි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. එතකොට කොහොමද අනේ මොකක් හරි අතක් පුච්ච ගත්තොත් එහෙම මෙහි ගොඩාක් අර ඉන්ෂුරන්ස් වල ආරෝමේව ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම ලේසියෙන් ට්‍රේනි කෙනෙක්ව ඇතුළට ගන්නෙත් නෑ අපේ කම්පැනි එකේ එහෙමනම්. ඉතින් එහෙම එයාට මොනා හරි වුණොත් එහෙම මම මේකට වග කියන්න ඕනේ. අපි එයා ගැන බලන්න ඕනේ. එයා ගැනත් ඇහැටියාගෙන එතකොට මගේ සර්විස් එකක් කරන්න මමත් සමහරක් වෙලාවට ඇත්තටම අකමැති සමහරක් වෙලාවට බිසි සර්විස් එකේ බිසි ටයිම් එකේදී මට ට්‍රේනි කෙනෙක් එන්නේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී දැන් අපි යද්දී වුණත් ඒ දේවල් තිබ්බා. ඉතින් අපිට කියලා දෙන්න උනත් සමහරක් වෙලාවට සමහරක් කට්ටිය කැමති වුණේ නැහැ ඒ වෙලාවට.
ඉතින් ඔය වගේ ප්‍රශ්නත් එක්ක ගොඩාක් අමාරුකම් තිබ්බ පළවෙනි ජොබ් එක හොයාගන්න. week end of the month ඔයාගේ salary එක ලැබිද්දි හැබැයි දැන් ඉස්සර වගේ නෑ. ඇත්තටම කියන්න ඕනේ චුට්ටක් living cost එක උඩ ගිහිල්ලා වගේ කියලා අපි දෙන්නටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒ වුණාට මම දන්නේ කවුරු නෑ කිව්වත් අපිට ලංකාවට වඩා සල්ලියක් ඉතුරු කරන්න පුළුවන්. හැබැයි මම දන්නේ තනියෙන් ඉන්න කෙනෙක්ට කොහොමද කියලා මට ඒ එක්ස්පීරියන්ස් එක නැහැ. දැන් මායි හස්බන්ඩ් වෙන හින්දා අපි දෙන්නට සාමාන්‍ය ලංකාවට වඩා හොඳ ගාණක් ඉතුරු කරන්න පුළුවන්. දැන් මගේ වුණත් මම මගේ සැලරි එක කියනවා නෙමෙයි. හැබැයි 4A2 වීසා එකක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එම්ප්ලොයි කෙනෙක් ගෙවන්න ඕන ගාණක් තියෙනවා. එතකොට ඒ ගාණ හම්බ වෙනවා නම් ෂෙෆ් කෙනෙක්ට සමහර ඉතින් අපි උඩට යන්න අපිට ඊට වඩා සැලරි එක වැඩි. හැබැයි පටන් ගන්නවෙදී මටත් හම්බුනේ ඩොලර් 24යි 25යි ඔය වගේ ගණන් වලින් තමයි ගොඩාක් වෙලාවට පටන් ගන්න. ඒ කියන්නේ මිනිමම් සැලරි එකක් කියලා තියෙනවා. මිනිමම් රේන්ජ් එකෙන් තමයි පටන් ගන්නේ. මට මතක නැහැ අතරම දැන් කීයද මිනිමම් සැලරි එක කියලා 23යි ගාණක් හරි 22යි ගාණක් හරි මේ හම්බ වෙන්නේ. ඉතින් ඒ ගාණෙන් පටන් අරන් දවසින් දවස උඩට එන්න පුළුවන්. ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අද මේ ජොබ් එක නැවතුත් හෙට එළියට ගියොත් ඕන තරම් ජොබ් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ඔපචුනිටිස් එක මං හිතනවා ඕස්ට්‍රේලියාව කියන්නේ හොඳ රටක්. ඇත්තටම දැන් මට දැන් මේ වීසා එකේදී අපිට වැඩ කරන්න පුළුවන් අපේ එම්ප්ලොයිට විතරයි. අපෙන්දන්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. එතකොට එයාට එක ජොබ් මෙහි ඇත්තටම එක ජොබ් එකක් කරලා මදි ෂෙෆ්. ගොඩාක් වෙලාවට මේ රටට එන මිනිස්සු ජොබ් දෙකක් තුනක් කරනවා. සමහරක් වෙලාවට 3 4 කරන වෙලාවල් තියෙනවා. මම දන්න මිනිස්සු ඉන්නවා 5 ජොබ් 4 5 කරන. එහෙම ඒ කියන්නේ එහෙම කරන්නත් ලීගලි නෑ. ඒ කියන්නේ මිනිස්සුන්ට දවසකට වැඩ කරන්න පුළුවන් පැය ගාණක් තියෙනවා. ඒ පැය ගාණ තමයි මේ රටේ වැඩ කරන්න පුළුවන්. ඉතින් හැබැයි වැඩ කරොත් සල්ලි ඕන තරම් හම්බ වෙනවා. කියන්නේ එළියට ගිහිල්ලා Uber Eats, Uber driver ඒ වගේ ඕන වෙලාවක එළියට බැස්සොත් ජොබ් එකක් හොයාගෙන කරන්න පුළුවන්. අනිත් එක kitchen hand jobs ඕන තරම් මෙහෙ වැහිලා තියෙනවා kitchen hand jobs. මොකද ගොඩක් වළං හොදන ඇත්තටම වළං හොදන එක අමාරුයි. මම ගියපු දවස්වල මුලින්ම මට කරන්න හම්බුනේ වළං හොදන එක. ජොබ් එක එපා කරන එකම දෙයක් තිබ්බනම් හැමදේම දරා ගන්න පුළුවන් වුණා. අර වළං කඳු ගහනවා සමහරක් වෙලාවට. ඒ කියන්නේ දැන් අපිට දීලා තියෙන ආහාරය 10ට ඔෆ් වෙන්න ඕන නම් මම සමහරක් වෙලාවට 12 එක උදේ 1 2 වෙනකන් වළං හොදපු වෙලාවල් තිබ්බ පඩි හම්බ වෙන්නේ නැතුව හැබැයි. මොකද අපිට එතනින් යාරි ඉන්න බෑ. හැබැයි මම වාගේ වැඩ ඉවර කරන්නත් ඕනේ. අපිට ඒ කියන්නේ ඉන්න පුළුවන්. හැබැයි මම ක්ලොකින් වෙලා හිටියොත් ඒක මට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. මම ඒ දවස්වල ට්‍රේනිනේ. එතකොට මට ඕනුනේ මම හොඳට වැඩ කරන්න ඕනේ. මම අද කරොත් තමයි මට ඉස්සරහට මේවකට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේ. මට දිගටම මේතන ඉන්න පුළුවන්. මොකද මම වැඩ බැහැයි කියලා මං අර මට දෙන්න ටයිම් එකකින් මට ඊට පස්සේ ගෙවන්න නැහැ නේ කියලා මම බඩු ටික තියලා ආව නම් හොදන්න නැතුව අද මට ජොබ් එකක් නැහැ නේද. ප්‍රැක්ටිකලි එහෙම අපිට කරන්න අමාරුයිනේ. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. හරි අමාරුයි. ඉතින් මම ඒකයි කියන්නේ එනවා නම් ඒ වගේ කටු කන ලෑස්තිලා ඉන්න මේක ලස්සනයි. ඒ ලස්සන දකින්න අර බොරළු පාරේ, ගල් පාරේ, කටු පාරේ ඇවිදන් යන්න ඕනේ. චිප්ලියම් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා එයාගේ අදහස් එක්ස්පීරියන්ස් බෙදා හදාගන්න. චිප්ලියම් ඔයාව අපේ ලාංකිකයන්ට කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්? ඒ කියන්නේ මොන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක හරහාද ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්? ගොඩාක් වෙලාවට මගේ Facebook එක තමයි ගොඩාක් වෙලාවට කට්ටියත් එක්ක රීච් වෙන්නේ. ඉතින් මම ගොඩාක් වෙලාවට Facebook එකේ තමයි වැඩ කරන්නේ. එතකොට නැත්තම් මගේ TikTok channel එකේ තියෙනවා The Gleam. එතකොට Facebook page එකත් same name The Gleam. Instagram තියෙනවා. හැබැයි Instagram නම් ගොඩාක් වෙලාවට මම use කරන්නේ නැහැ. හැබැයි ඒකේ චුට්ට post කරනවා වෙලාවක් මොකද platform මම දන්නේ ඇත්තටම platform තුනටම එක සැරේ post කරන්න විදියක් තියෙනවා කියලා. මමත් ඇත්තටම මේ field එකට අලුත්. මං ආසාවට හොබි එකක් විදියට කරන් යන දෙයක්. ඉතින් මං අර ලොකුවට දේවල් දන්නේ නැහැ. දන්න විදියට කරගෙන යනවා. ඉතින් Facebook එකේ තමයි ගොඩාක් වෙලාවට post එහෙම දැම්මන්නේ. TikTok එකේ කලාතුරකින් ඒ කියන්නේ Facebook එකට වඩා භාගයක් අඩුවෙන් වගේ TikTok වැඩ කරන. Instagram එකේ නැත්තටම නැති තරම්. හැබැයි post දානවා කාලෙන් කාලෙට. කන්තියට මෙහෙමයි මට legal advice දෙන්න බෑ. මං ආයෙත් කියනවා legal advice දෙන්න බෑ. හැබැයි මට එක්ස්පීරියන්ස් වලින් මම දන්න දෙයක් නම් මම හරිම සතුටුයි කාට හරි එක ප්‍රයෝජනයක් වෙන දෙයක් නම් ඔයගොල්ලොත් එක ෂෙයා කරගන්න. මොකද තව කවුරු හරි අපෙන් දෙයක් ඉගෙනගෙන ඒගොල්ලෝගේ ලයිෆ් එක ලස්සන කරගන්න කියන එක සතුටකට වඩා ඇත්තටම ඒක මට ලොකු පිනක්. මම මගේ BCA ඉන්බොක්ස් එක පිරීලා ගිහිල්ලා තියෙනවා මේ දවස් ටිකේම. හැබැයි ඒ වයින් ගොඩාක් මහන්නේ මම කොහොමද ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ඉතින් අද මේ ලයිව් එකට ජොයින් වුණා නම් මම හිතනවා මේ ප්‍රශ්නෙට නම් උත්තරේ හම්බ වෙලා ඇති කියලා.
ඇත්තටම ෂෙෆ් ඇත්තටම මමත් හිතන් හිටියා මේ මගේ ජර්නි එක මම කට්ටියත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඒකයි මම මගේ පේජ් එකකින් හරි කරනවා කියලා හිතාගෙන හිටියේ. මොකද සමහරක් වෙලාවට අපි කට්ටියකින් ඇහුවම ඇත්තටම අපිට කියන්න නැති කට්ටිය ඉන්නවා. කියන්නේ මම ඉස්සරින් ඉගෙන ගන්න කාලේ කාට හරි කෝල් කරනවා මම දන්නේ නැතුව දෙයක් අහගන්න කතා කරාම කියන්නේ මම පස්සේ ගන්නම් චුට්ටක් බිසි ගොඩාක් මිනිස්සු ගොඩාක් වෙලාවට බිසි ඒ වෙලාවට මම කල්පනා කරනවා ඇයි අපිට වචනකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් at least එක මැසේජ් එකක් දාලා අපිට උදව් කරන්න කියන්නේ නැහැ කියන්නේ මෙහෙම කරන්න මම මෙහෙම කරේ එහෙම කිව්වනම් ඇත්තටම හරි ලස්සනයි අපි හැමෝගෙම ජීවිත එක්කෙනෙක් විතරක් නෙමෙයි අපි හැමෝගෙම ජීවිත ලස්සනයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හරි ආසයි මම දන්න දෙයක් ආත් එක හරි බෙදා ගන්න. ඉතින් ඇත්තටම ෂෙෆ් මට chance එකක් දුන්නා. ඒක ලොකු දෙයක් ඇත්තටම. මොකද මොකක් හරි අනිවාර්යෙන් ඔයගේ කැරියර් එක චෙක් කෙනෙක් වෙන ආසයි ඔයගේ දේවල් ඇහුවොත් මම අනිවාර්යෙන්ම රිප්ලයි කරලා ඇති හැම මැසේජ් එකකටම. ඒක අපිව අහන් හිටපු කට්ටියට thank you so much ඇත්තටම අපිව අහන් හිටියට